අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ 2025 ඔක්තෝබර් මාසේ 10 සිකුරාදාවක් වෙලා ප්‍රාප්ත වෙනවා. 9යි. අපි සාකච්ඡා කරන කිට ප්‍රශ්නාංක 441 ඉඳලා 490 දක්වා දැන් අපි මම ඉතිරි ටික දිස් කරන්න ඔයාලට දිස් කරන්න මේ දිස් කරනවා. ළමයි 172ක් ඉන්නවා. ඒත් පන්ති පටන් ගමු. ප්‍රශ්නාංකය 490 කියලා මම කිව්වට ඒක නිරෝධ කරගන්න ඕන. 441 ලෙස නිරෝධ කරගන්න. විවෘතාධිකරණයේ නඩු කටයුතු පැවැත්විය යුතුයයි දක්වා ඇති වේලා පරාසය කුමක්ද? ඕපන් කොහොට් එක මොකක්ද නඩු කටයුතු පැවැත්වෙන්න උඩ වෙලාව? සම්මතයක්. ඒක ප්‍රායෝගිකව වශයෙන් වෙනවා වෙන්න පුළුවන්. නමුත් සම්මත වෙලාවක් තියෙනවා. ඒ වෙලාව තමයි පෙරවරු 9:30 ඉඳලා පස්වරු 3:30. පෙරවරු 9:30 සිට පස්වරු 3:30 දක්වා මේක සාමාන්‍ය වෙලාව. නමුත් ඕක නියත ලෙසම ස්ථිර ලෙස මේ වෙලාව කියලා නැහැ. සමහර විචකාතුමාලා 6:07 වෙනකන් නඩුව අහනවා. සමහර විචකාතුමාලා 12:00 කට බහිනවා. නඩු කටයුතු වුණ පොඩ වෙනස් වෙන්න පුළුවන්. හරි. සාමාන්‍යයෙන් කියනවා අඩු ගානේ ට්‍රයල් නඩු తీරවල 3:00 වෙනකන්වත් උසාවි තියෙන්න උනා කියලා. සම්මත වෙලාව කීයද? 9:30 3:30. පෙරවරු 9:30 ඉඳලා පස්වරු 3:30 දක්වා කාල පරාසය තමයි ඕපන් කෝට් එකට කොට පැවැත්වෙන්න උනා කියලා කියන වේලාව. කියලා ගන්න පෙරවරු 9:30 ඉඳලා පස්වරු 3:30 දක්වා. ඊළඟ එක පොදු රාජ්‍ය මණ්ඩල රටවල් කියන්නේ මොකක්ද කියලා. පොදු රාජ්‍ය මණ්ඩල රටවල් කියන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට යටත් වෙච්ච රට. ඒගොල්ලෝ මොකක්ද කියන්නේ? පොදු රාජ්‍ය මණ්ඩල රටවල් කියලා කියන්නේ. පොඩි දෙයක්. ලංකා පොදු රාජ්‍ය මණ්ඩල රට ඒ ලංකා බ්‍රිතාන්‍යයට වෙලා හිටියන්නේ. ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, අරාබි රටවල් ගොඩක් මොනවද? පොදු රාජ්‍ය මණ්ඩල රටවල්. මොනවද පොදු රාජ්‍ය මණ්ඩල රටවල් කියලා කියන්නේ? බ්‍රිතාන්‍ය හා ලෝක කවුද බ්‍රිතාන්‍ය? පොදු රාජ්‍ය මණ්ඩල රටවල ප්‍රධානය බ්‍රිතාන්‍ය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට යටත් වූ රටවල්. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට යටත්ව තිබූ රටවල්. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට යටත්ව තිබූ රටවල් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් ලෙස හඳුන්වනවා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට යටත්ව තිබූ රටවල් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් ලෙස හඳුන්වනු ලබනවා. හරි? පොදු රාජ්‍ය මණ්ඩල රටවල් කියන්නේ ඒවට. ලංකාවත් එකක් උදාහරණ. ලංකාව, ඉන්දියාව, පාකිස්තානයේ ඒ ඔක්කොම පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල්. ප්‍රධානියා කවුද? මහා බ්‍රිතාන්‍ය. සුද්දා. තුන. අධිකරණ ආරක්ෂකවරයෙකුට සත්‍යයක රාජකාරියක දින ගන්න තියෙනවා. ඔයාලගේ උසාවියේ ඉන්නවා ඔච්චර කෙනෙක් නේ. අපි අධිකරණ ආරක්ෂක කියලා. ඒගොල්ලෝ සතියකට දවස් 6ක්වත් සේවය කරන්න ඕනේ. සතියකට දවස් 6ක්වත් සේවය කරන්න ඕනේ. යාට එක දවසක ඩේ ඔෆ් එකක් තියෙනවා. උත්තරේ දින 6. සතියේ වැඩ කරන්න ඕනේ. දින ගාන දින 6. 494 ප්‍රශ්නයක් අපෙන් අහනවා. කැබිනට් ඇමතිවරයෙකු ඕනෑම මොහොත ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත් කරන්න පුළුවන්ද කියලා. වෙන විදිහකට අහනවා ජනාධිපතිවරයාට පුළුවන් ද අහනවා කැබිනට් ඇමතිවරයෙක් ඕනෑම මොහොතක ඉවත් කරන්න. ඕනෑම මොහොතක ඉවත් කරන්න පුළුවන් ද? උත්තරේ පත් කරන්නේ කවුද? ජනාධිපතිවරයා. එයාට ඕන වෙලාවක ඒගොල්ලෝ අමාත්‍ය ධුරයෙන් අයින් කරන්න පුළුවන්. මට මතක ඇති අතීතයට පොඩ්ඩක් දිව ගියොත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉන්න කාලේ එයා බලයට ගේන්න ගොඩාක් කටයුතු කරපු කෙනෙක් තමයි විමල් වීරවංශ සහ උදයගම්මන් කියන අයින් කරා. නැගපු ඉනිමකට පයින් ගහනවා වගේ පයින් ගහලා දැම්ම දෙන්න. එතුමාගේ තියෙන විධායක බලය අනුව එතුමාට ඕන වෙලාවක ධුරයෙන් අයින් කරන්න පුළුවන්. හැබැයි නමුත් එතුමා එතනට ගේන්න දරදී ඇද්දේ කාටත් එහෙම එලවන්න පුළුවන් නම් පුළුවන් නීතිය පොත අනුව පුළුවන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පුළුවන්. නමුත් ඊට පස්සේ යාට ගෙදර යන්න සිද්ධ වුණා. පත් නැති වෙන්නම ගෙදර ගියා. නමුත් ප්‍රශ්නයක් ඇහුවොත්
කැබිනට් ඇමතිවරයෙක්ව ජනාධිපතිවරයාට ඕන වෙලාවක දුරේ ඉවත් කරන්න පුළුවන්ද කියලා උත්තරේ ඔව්. ඕන වෙලාවක. අද දිවුරුන් දීලා පැයක් ගෙදර යවන්න ප්‍රශ්නයක්. එතුමාගේ තියෙන බලය. එතුමාට තියෙන විධායක බලය අනුව එදී කරන්න කරපො. ඊගා ඔන්න ඔයාලට දැනගන්න ප්‍රශ්න ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. දිසාධික නඩුවකින් අතෘප්තිමත් වූ පැමිණිලිකරු DC එක කේස් එකක් ගියා පැමිණිලිකාර පරාදයි. ඒක අතෘප්තිමත් වුණාගේ පරාදයි. පැමිණිලිකරු සිවිල් අභියාචනාධිකරණයට අභියාචනාවක් කළ අතර හරිනේ දිසාධික ප්‍රධානට පස්සේ යනවා සිවිල් අපීල් එකට ගියා. අතර ඒින්ද පැමිණිලිකරු පරාදයි. right ඊට පස්සේ එයා ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනාවක් කරා. හරිනේ දිසාධිකරණය පරාදුනට පස්සේ යනවා සිවිල් අපීල් එකෙන් පස්සේ යනවා සුප්‍රීම කෝට්. ඇයි කෙනෙකුට අභියාචන අවස්ථා තියෙන දෙකයි. ෆුල් අපීල් කෝට්ටයට බෑ. දිසාධිකරණයෙන් ගියා සිවිල් අභියාචන මහාධිකරණයට ඒක අතුත්තිමත් වන පැමිණිලිකාරය ඊට පස්සේ ගියා සුප්‍රීම කෝට්. අභියාචන අවස්ථා දෙකයිනේ. දෙවෙනි එක යනවා සුප්‍රීම කෝට්. ගියා රයිට්. හරි කිඹෝ ගියා. එින්ද අතුත්තිමත් පැමිණිලිකරු ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනයක් කළේය. හරිනේ එම නඩුවේ දෙපාර්ශ්වයේ ශ්‍රේෂ්ඨාධික හඳුන්වන්නේ කෙසේද? රයිට් අන්න ප්‍රශ්න. දිසාධිකරණය මොකක්ද කිව්වේ? පැමිණිලිකාරයයි විත්තිකාරය. එහෙම කියන්නේ ඉහළ උසාවිය. වෙනස් වෙයි. පැමිණිලිකාරයා පරාදයි. එයා අභියාචනාවක් කරනවා. එහෙනම් එයා සිවිල් අපීල් එකේදී කියන්නේ කොහොමද? පැමිණිලිකාර අභියාචක. දිසාධික පැමිණිලිකරුනේ පැමිණිලිකාර අභියාචක. අනිත් පැත්ත කොහොමද? අනිත් පැත්ත දිසාධිකරණ විත්තිකාරය. දිසාධිකරණයේ විත්තිකාරය. එහෙනම් එයා තමයි අභියාචනයටත් වෙන එක්කෙනා. එයාට මොකද්ද කියන්නේ අපි වග උත්තරකාරය කියලා කියන්නේ. එහෙනම් එයාට මොකද්ද කියන්නේ සිවිල් අපීල් එකේදී දිසාධිකරණයේ විත්තිකරු එහෙනම් පැමිණිලි අනිත් පැත්ත එක්කෙනා. විත්තිකාර වග උත්තරකාර. සිවිල් අපීල් එකේදී කියන්නේ එහෙමයි. කොහොමද? පැමිණිලිකාර අභියාචක විත්තිකාර වග උත්තරකාර. right ඔන්නද සුප්‍රීම කෝට් එක. ඒ සුප්‍රීම කෝට් එක. සුප්‍රීම කෝට් එකේදී කොහොමද කියන්නේ? දැන් මෙතන එයාත් පැමිණිලිකාරව ආය අභියාචනාව කරේ සුප්‍රීම කෝට් එකේ පැමිණිලිකාරව තමයි යා. දැන් සිවිල් අපීල් එකේදී කොහොමද කිව්වේ? පැමිණිලිකාර අභියාචක. එයා තමයි දැන් ආය අපීල් කරන්නේ. එහෙනම් සුප්‍රීම කෝට් එකේදී මොකක්ද යාට කියන්නේ? පැමිණිලිකාර අභියාචක පැමිණිලිකාර අභියාචක කියලා සුප්‍රීම කෝට්. සිවිල් අපීල් එකේදී මොකක්ද කිව්වේ? විත්තිකාර වග උත්තරකරු කියලා. එයාට සුප්‍රීම කෝට් එකේදී කොහොමද කියන්නේ? විත්තිකාර වග උත්තරකාර විත්තිකාර වග උත්තරකාර කවුද? අර දිසාධිකරණ විත්තිකාරයා සුප්‍රීම කෝට්ටේ හඳුන්වන්නේ එහෙම. කොහොමද? විත්තිකාර වග උත්තරකාර පැමිණිලිකාර අභියාචක එහෙම තමයි ඒගොල්ලෝ සුප්‍රීම කෝට් එකේදී. දැන් මට මෙහෙම දෙයක් කියන්නකෝ. දිසාධිකරණයේදී විත්තිකාරයා පැමිණිලිකාර පරාදයි. අභියාචනාවක් කරන්න හරිනේ. හරි. සිවිල් අපීල් එකේදී පැමිණිලිකාරයා දිනුවා. දිසාධිකරණේ පරාදයි සිවිල් අපීල් එකේ දිනුවා. දැන් අභියාචනාව කරන්න කවුද? විත්තිකාර අභියාචනාවක් කරන සුප්‍රීම කෝට් එක. හරිනේ. ඒ සිවිල් අපීල් එකේ විත්තිකාර පරාද වුණානේ. එයාට පුළුවන් සුප්‍රීම කෝට් අපීල් කරන්න. මට ඔයගොල්ලෝ දාන්න පස්සේ ගෲප් එක නෑ මට WhatsApp එකක් දාන්න. එහෙනම් ඒගොල්ලෝ සුප්‍රීම කෝට් එක හඳුන්වන්නේ කොහොමද? හරි. දාන්න දැන් නෙමෙයි. පන්ති වුණාට පස්සේ. දිසාධිකරණයෙන් පැමිණිලිකාර පරාද. සිවිල් අපීල් ගියා දිනුවා. right දැන් විත්තිකාරණ අපීල් කරනද? එතකොට සුප්‍රීම කෝට් එකේදී දිසාධිකරණ පැමිණිලිකාර හඳුන්වන්නේ කොහොමද? දිසාධිකරණ විත්තිකාරයා සුප්‍රීම කෝට් එක හඳුන්වන්නේ කොහොමද කියලා මට දාන්න මෙසේජ් එකක් පන්ති වුණාට පස්සේ. හැමෝම දාන්න නේ. හරි. ඊළඟ එක 496 ජාතිය කොඩිය ආකෘතිය වෙනස් කළ හැකි කවර ආකාරය?
ජාතික කොඩිය ගැන කියවෙන්නේ කොහේද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ජාතික කොඩිය ගැන කියවෙන්නේ ජාතික ගීය ගැන කියවෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන දෙයක් වෙනස් කරන්න සාමාන්‍ය විදිහකට බෑ. එහෙනම් මොකද වෙන්නේ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන දෙයක් අයින් කරන්න, ඉවත් කරන්න ගේන්න ඕනේ. මොකද්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 52. සාමාන්‍ය 50කට සම්මත වෙන්නොත් සාමාන්‍ය බහුතර සම්මත වෙන්න පුළුවන්. හැබැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරනවා 52ක් සංශෝධනය වෙන්න නම් 3/2ක ජනවරමක් 3/2ක චන්ද සංඛ්‍යාවක්. ජාතික කොඩියට එහෙමත් බෑ. ජනත විචාරණයකුත් අවශ්‍යයි. අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. ජාතික කොඩිය, ජාතික ගීය වගේ දේවල් සංශෝධනය කරන්න නම් පාර්ලිමේන්තුවේ සම්පූර්ණ මන්ත්‍රී සංඛ්‍යාවෙන් 3/2 බහුතර ඡන්දයක් හා ජනමත විචාරණයක් දෙකම අවශ්‍යයි. ඒවෙන් අපි සාකච්ඡා කරමු. දැන් උත්තරේ ලියා ගන්න. පාර්ලිමේන්තුවට මේ සම්බන්ධයෙන් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 52 ඉදිරිපත් කළ යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 52 ඉදිරිපත් කළ යුතුයි. ඔයගොල්ලෝ හොරෝ යහුවොත් මොකද කියන්නේ? ජාතික කොඩිය ගැන තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා. ආකෘතිය වෙනස් කරන්න පුළුවන්. එසේ මෙසේ බෑ. ඔන්න මේ විදිහට කොහොමද මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ගේන්න ඕනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 52. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 52 ගේන්න ඕනේ. එය පාර්ලිමේන්තුවේදී 3/2ක බහුතර ඡන්දයෙන් සම්මත වී 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 ජනමත විචාරණයකින්ද සම්මත වූ පසු ජනමත විචාරණයකින්ද සම්මත වූ පසු ජනමත විචාරණයකින්ද සම්මත වූ පසු ජාතික කොඩියේ ආකෘතිය වෙනස් කළ හැකියි. ජාතික කොඩියේ ආකෘතිය වෙනස් කළ හැකියි. අපිට කඩුව වෙනුවට මලක් දාන්න. නේ? කඩුව වෙන මලක් දාන්න යෝජනාවක් කියනවා. ඒක යෝජනාවක් ගෙනල්ලා ඒක 3/2 සම්මත වෙලා ජනමත විචාරණයට කියලා අපිට අපි ඡන්ද දෙන්න පුළුවන්. ජනමත විචාරණය කියලා කියන්නේ මොකද? අපි ඡන්ද දෙන්න පුළුවන්. කලගෙඩිය ලාම්පු කියලා තියෙන කතන්දර. අපි ඉගෙන ගන්න ඉස්සරහ. අනේ ඡන්ද අපි ඡන්දයක් දෙන්න පුළුවන්. අපිත් බහුතරයක්වත් ඕ කඩුව වෙනුවට දාන්න ඕනේ කියලා මල හරි දාන්න පුළුවන්. හරි එහෙම නැතුව බෑ. හරි සම්මත වෙන්න ඕනේ ඒ ආකාරය. ඊගාවට අතුරු ආරක්ෂක ආඥා නිකුත් කරන්නේ කවර අධිකරණ මගින්? මොකද්ද නඩු විශේෂය? ගෘහස්ත ප්‍රචණ්ඩත්ව නම්. ගෘහස්ත ප්‍රචණ්ඩත්වය අපිට සැමියා සහ බිරිඳ ගොඩක් වෙලාවට බිරිඳ තමයි අතුත්තිමත් වෙන පාර්ශ්වය, අගතිරපත් වෙන පාර්ශ්වය. එයාට තමයි මේක දෙන්නේ. අතුරු ආරක්ෂක ආඥාව දෙනවා. ඒකේ සාමාන්‍ය කියන මොකද්ද? ඒක දෙන්නේ මේ නෝනට නෙමෙයි මහත්තයා. කියන නෝනගේ ගෙදරට යන්න බෑ. හරි ඔෆිස් එකට යන්න බෑ. කෝල් දීලා කරදර කරන්න බෑ. ඒ වගේ ආඥා කීපයක් දාන්න. අපි ඒවට කියනවා අතුරු ආරක්ෂක ආඥා කියලා. ඒතර නිකුත් කරන කවර අධිකරණ? මගෙන් උත්තරේ මහේස්ත්‍රාත් අධිකරණයක් මගෙන් නඩු විශේෂය මොකද්ද? ගෘහස්ත ප්‍රචණ්ඩත්ව නඩු. ගෘහස්ත ප්‍රචණ්ඩත්ව නඩුවකදී මහේස්ත්‍රාත් අධිකරණයකින් තමයි අතුරු ආරක්ෂක ආඥා නිකුත් කරන්නේ. අතුරු ආරක්ෂක ආඥා නිකුත් කරන්නේ මහේස්ත්‍රාත් අධිකරණයෙන්. මොකද නඩු විශේෂය ගෘහස්ත ප්‍රචණ්ඩත්ව නඩු. ඒ අතුරු ආරක්ෂක ආඥාව මොකද්ද කියන්නේ? නෝ මහත්තයර කියනවා නෝනාගේ ගෙදරට යන්න බෑ. නෝට තරජනය කරන්න බෑ. නෝනාගේ ඔෆිස් එකට යන්න බෑ. නෝට කෝල් දෙන්න බෑ. ඒ වගේ දාන කොන්දේසි කීප. අපි ඒකට කියනවා අතුරු ආරක්ෂක ආඥාව කියලා. ඊගා 498 රිට් ආඥා නිකුත් කළ හැකි අධිකරණ මොනවා? ඕගොල්ලෝ කිව්ව දිසා අධිකරණය කියලා දැන් නික කටින් මිමිනුවොත් අනගන්න ටොක්කක්. වැරදි. ඒ රිට් ආඥා නෙමෙයි. ඒ රිට්
රිට් ආඥා කියන්නේ දෙකක්. රිට් කියන එකේ සිංහල වචනේ ඇස්කීසි. එතන ඇස්කීසි නිකුත් කරන්න පුළුවන් අධිකරණය මොකක්ද ඇහුවොත් ප්‍රධාන වශයෙන් දිසාධිකරණය අමතරව මහේස්ත්‍රාත් අධිකරණ 66 නඩුව සම්බන්ධ රිට් ක්‍රියාත්මක කළ අවස්ථා තියෙනවා. සාමාන්‍ය රිට් නිකුත් කරන ඇස්කීසි නිකුත් කරන ප්‍රධාන අධිකරණය තමයි දිසාධිකරණය. රිට් ආඥා නිකුත් කරන අධිකරණ මොනවද කියලා ඇහුවොත් දිසාධිකරණය නේ. රිට් ආඥා නිකුත් කරන අධිකරණ තමයි ලියාගන්න පළාත් බද මහාධිකරණයට පුළුවන්. පළාත් බද මහාධිකරණය රිට් ආඥා නිකුත් කරනවා. අභියාචනාධිකරණ රිට් ආඥා නිකුත් කරනවා. පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය රිට් ආඥා නිකුත් කරනවා. රිට් ආඥා නිකුත් කරනවා. ඒගොල්ලෝ මොකද්ද මේ රිට් ආඥා? රිට් ආඥාවක් කියලා කියන්නේ රජයේ සේවකයෙකුට නැත්නම් රජයට කරන්නා වූ නියෝගයක් තමයි රිට් ආඥාවක් කියන්නේ. වෙන කාටද? රජයට හෝ රාජ්‍ය ආයතනයකට නිකුත් කරන්නා වූ රජයට රාජ්‍ය ආයතනයකට රාජ්‍ය සේවකයෙකුට නිකුත් කරන්නා වූ නියෝගයක් මොකද්ද? රිට් ආඥාවක් කියන්නේ. රජයට රාජ්‍ය ආයතනයකට රාජ්‍ය සේවකයෙකුට රාජ්‍ය නිලධාරියෙකුට නිකුත් කරන නියෝගයක් තමයි රිට් ආඥාවක් කියන්නේ. ඒක නිකුත් කරන්න පුළුවන් පළාත් බද මහාධිකරණයකින් අභියාචනාධිකරණයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රිට් ආඥා නිකුත් කරන්න. හරි? අහන්නේ අධිකරණ මොනවද කියලා? අධිකරණ තමයි පළාත් බද මහාධිකරණය, අභියාචනාධිකරණය හා ශ්‍රේෂ්ඨාධිකරණය. රිට් ආඥා. ඊළඟ ප්‍රශ්න. 81 වගන්ති ලෙස ජනප්‍රිය කුමන පනතේ නඩු විශේෂයක්? 66 නඩු කියලා කිව්වොත් මොකද්ද පනත? ඔව්. ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනත. 66 කිව්වොත් මොකද්ද? ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනත. 81 කිව්වොත් 81 මොකද්ද? අපරාධ නඩු විධාන සංග්‍රහ පනත. 81 කියලා කියන්නේ 81 වගන්ති නඩුවක් කියලා කියන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත. 81 වගන්තිය මොකද්ද කියන්නේ? ඉඩමක දෙපාර්ශ්වයක් කිසියම් දෙපාර්ශ්වයක් අතර ඉඩමක් සම්බන්ධයෙන් ආරවුලක් තියෙනවා නම් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරලා දෙපාර්ශ්වය අංගබඳින ක්‍රියාවලිය නේ 81 වගන්ති කරන්නේ. මොකද්ද පනත? අපරාධ නඩු විධාන සංග්‍රහ පනත. අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 81 වගන්තිය තමයි පිළිබඳව විස්තර කරන්නේ. කියන උත්තරේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත. ඒ කියන කාර්ය මොකද්ද? ඉඩමක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වයක් අතර ආරවුලක් තියෙනවා. නිකම් මේ වෙන සිද්ධියක නෙමෙයි. ඉඩමක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ආරවුලක් තියෙන අවස්ථාවකදී දෙපාර්ශ්වයටම යහපත් කල්ක්‍රියාවෙන් සිටීමට දෙපාර්ශ්වයටම යහපත් කල්ක්‍රියාවෙන් සිටීමට දෙපාර්ශ්වයටම යහපත් කල්ක්‍රියාවෙන් සිටීමට නියෝග කරන්නා වූ හරි දෙපාර්ශ්වයටම සාමදාන ආරවුල ඇති කරන්න නැතුව සාමදානයේ ඉන්න ලෙස ඉන්න සිටීමට නියෝග කරන්නා වූ නියෝග ලබා දෙන්නා වූ නඩු විශේෂය. නියෝග ලබා දෙන්නා නඩු විශේෂය තමයි 81 වගන්ති නඩු විශේෂය. නියෝග ලබා දෙන්නා නඩු විශේෂය. පනත මොකද්ද? අපරාධ නඩු විධාන සංග්‍රහ. පනත 66 නඩු කියලා අපි අහලා තියෙනවා. ඒක මොකද්ද? ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනත. ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනත තමයි 66 81 කියලා කියන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත. ඊළඟ ප්‍රශ්න 500. අපරාධ නඩුවක අපකරුවෙකු අපකාරත්වයෙන් ඕනෑ මොහොතක එල්ලා සිටිය හැකියි.
අපකාරයෙකුට අපරාධ නඩුවකදී නම් ඕනෑ මොහොතක ඉල්ලා අස්වෙන්න පුළුවන්ද කියලා. උත්තරේ පුළුවන්. හැබැයි මොකද කොන්දේසිය? චූදිත නඩුව කතා කරන වෙලාවේ විවෘතාධිකරණයේ ඒ කූඩුවේ ඉන්නේ. අන්න එහෙම ඉන්න අවස්ථාවක අපකාරයට ඕන වෙලාවක ඉන්න. වංගාල උත්සවය වැඩ කරන දවස් කාලෙක චූදිත නෝනයි මහත්තයා චූදිත නෝන අපකර වෙන්න පුළුවන්. දෙන්න උදේ වලියක් කරන්නතොට හොඳ වැඩක් කියලා ආව උස්වා. අඩුගත් වෙලාවේ ආවයි සට අපකර නෝන මොකද කිව්වේ? ස්වාමීන් මට අපකාර ඉල්ලා අස්වෙන්න. මිනිහ උඩ ගියා. මම එදා මුඩ්ලියේ හිටියේ. මම මිනිහ උඩ ගියා. ඇයි? අපකාරයක් නෑ. ඊට පස්සේ මොකද වෙන්නේ? අඩුකාරය මොකද්ද කියලා චූදිතට අහන හරි වාටිවත් වෙන්න පුළුවයි. චූදිත කූඩුවේ ඉන්නවනේ. වත් වෙන්න පුළුවන්. එහෙනම් ඔය අපකාර ඉදිරිපත් කරන්න කියලා චූදිතට කියන. උට එලා පාර ඉදිරිපත් කර හැකුන් අවුරු වන්ක. හරි. කොහොමද ඕන පාඩුව ගත්තු හැටි? එහෙනම් අපරාධ නඩුවක අපකරුවෙකු අපකාරත්වයෙන් ඕනෑ මොහොතක ඉල්ලා සිටිය හැකිද? උත්තර ලියා ගන්න. චූදිත විවෘතාධිකරණයේදී නඩුව කැඳවන මොහොතේ චූදිත විත්ති කූඩුවේ සිටින ඕනෑම අවස්ථාවක්. චූදිත විත්ති කූඩුවේ සිටින ඕනෑම අවස්ථාවකදී අපකරුට අපකාරත්වයෙන් ඉල්ලා සිටිය හැකියි. අපකරුට අපකාරත්වයෙන් ඉල්ලා අස්විය හැකියි. අපකරුට අපකාරත්වයෙන් ඉල්ලා අස්විය හැකියි. අපකාරය හොයාගන්න නැහැ. සෝරි, චූදිත හොයාගන්න නැහැ. අපකාරයට සමස් කරලා ගෙන්නනවා. අපකාරයෙන් අහන කෝ චූදිත අනේ හොයාගන්න නැහැ ස්වාමීනි මට ඉල්ලා අස්වෙන්න ඕනේ කියලා මෙයාගේ අපකාරත්වය. එහෙම බෑ. චූදිත ඒ වෙලාව විත්ති කූඩේ ඉන්න ඕනේ. නැත්නම් හරි ෂෝක්නේ වැඩේ. අපකාර අපසම් කරන්නේ ඇයි? චූදිත නිබිඩ දවස්වලදී උසාවි ඉදිරිපත් කරනවා කියන්නේ. ඉදිරිපත් කරන පොසත් වුණොත් එයාගේ අපේ රසම්. එතකොට චූදිත ඉදිරිපත් කරනවා. දැන් අපකාරගේ ඩියුටිය හරි. දැන් අපකාරයට කියන්න පුළුවන්. මොකද මම අපකාරත්වයෙන් ඉන්නවා. ප්‍රශ්න. උත්තරේ පුළුවන්. චූදිත විවෘතාධිකරණයේ විත්ති කූඩුවේ අඩුව කැඳවන අවස්ථාවේ අඩුව කැඳවන අවස්ථාවේ චූදිත විත්ති කූඩුවේ සිටින ඕනෑම අවස්ථාවකදී අපකරුට අපකාරත්වයෙන් ඉල්ලා සිටින්න පුළුවන්. චූදිත ඒ වෙලාවේ විත්ති කූඩුවේ නැත්තම් බෑ. විත්ති කූඩුවේ ඉන්න ඕනෑම මොහොතක අපකාරත්වයෙන් ඉල්ලා සිටින්න. ඊළඟ ප්‍රශ්න. 1972 පෙර අපරට ලබා දුන් අපරට අධිකරණයකින් ලබා දුන් මරණීය දඬුවමක් සම්බන්ධයෙන් අවසාන අභියාචනාව කළ හැකිව තිබුණේ කුමන අධිකරණය? අපේ රටේ මරණීය දඬුවම 72කට පෙර 72 තමයි ශ්‍රී ලංකා ජනරාජ්‍යයෙන් බවට පත් වුනේ. 8 දහස ලැබුවට 48 දහස ලැබුවට සුද්දගේ පොඩි බලපෑම් අපේ රට තිබුණා. 72 මැයි මාස 22 සම්පූර්ණයෙන්ම ඒ බලය බිඳලා ගියා. එදා තමයි ශ්‍රී ලංකාව මොකද්ද ජනරාජ්‍යයෙන් බවට පත් වුනේ ශ්‍රීමව බණ්ඩාරනායක මැතිණිය කාලේ. අපි ඔයාලා අපේ බුදුන්ට කලින් නා. රයිට්. එතකොට 72 දී හැබැයි 72කට කලින් අපේ රට මරණීය දඬුවමක් දුන්නොත් අපේ රටට අපේ රටේ අධිකරණයක මරණීය දඬුවමක් දුන්නොත් ඒක වෙනස් කිරීමේ සම්බන්ධ කිසියම් බලපෑමක් කිරීමට පිටරට බලය තිබුණා. තමයි එංගලන්ත. හොඳද? එංගලන්ත රාජාධිකරණයට බලයක් අපේ එංගලන්තේ රජිනට බලයක්. උත්තලියා ගන්න රාත්‍රි මොකද්ද? එංගලන්තේ රාජාධිකරණයට බලයක් තිබුණා. එංගලන්තේ රාජාධිකරණයට බලයක් තිබුණා. එංගලන්ත උත්තරේ එංගලන්තේ රාජාධිකරණ 502 මිනිමෙර නොඩ්වක් සැකකාරයෙකු ප්‍රශ්න කිරීම පසු පොලිස් ස්ථානාධිපතිවරයාට මුදාහරින්න පුළුවන්ද කියලා. මර්ඩර් කේස් එක සැකකාරයෙක් ගන්නව අත්අඩංගුවට.
ප්‍රශ්න කරලා එයා මුදාහරින්න පුළුවන් දහනවා OIC උන්නේ නැහැ. එහෙම දෙයක් කියන්නකෝ. ඔන්න අපේ ගෙදර ඉස්සරහා මර්ඩර් එකක් සිද්ධ වෙනවා. හරි? මැරෙන්නේ මගේ තරහකා. මරලා දාන්නේ මගේ තරහකා. කවුරු හරි මගේ එකේ දන්නවා මමයි ඌ තරහයි කියලා. ඌ මොකද මගේ එක්ස් කියලා මගේ යාළුවෙක් ඉන්නේ. ඌ දන්නවා මමයි වයි තරහයි. මමයි වයි තරහයි. එක්ස් මොකද කරන්නේ? අපේ ගෙදරින් වයි යන වෙලාවක වයිට පිහින් ඇල මර. එක්ස් මොකද මගේ යාළුවෙක් තමයි එක්ස් කියන්නේ. ඌ දන්නා මායි වයි තරහයි කියලා. වයි අපේ ගෙදර ඉස්සරහින් යන වෙලාවක වයිට පිහින් ඇල මරන්නේ එක්ස්. එක්ස් මරන්නේ වයි. මගේ යාළුවා වයි මරන්නේ එක්ස්. මම එක්ස් තරහයි. ගමේ කට්ටිය දන්න මමයි එක්ස් තරහයි කියලා දන්නවා. එහෙනම් මරණය සිදු වුණාට පස්සේ අපේ ගාල ඉස්සරහම සාධාරණ සැකයක් ඇති මේ මරණය කරේ කවුරු කියලාද? අම්බක සැකයක් ඇති වෙනවා. අම්බක සැකයක් ඇති වෙන්න පුළුවන් පොලිසියට. මුදින තරහයි මරලා දාලා තියෙන මූ කියන. පොලිසිය වරස්. අතරමට ගන්න. අර ප්‍රශ්න කර. ප්‍රශ්න කළ පොලිසියට තේරෙන මූ මේ සම්බන්ධයක් නෑ. මගේ මං වෙලා හිටියේ නෑ. මං එදා දවසේම හිටියේ කොළඹ. අපේ මීටින් එකක් තිබුණා. මම හිටියේ ඒක. කොළඹ බැලුවා නම් ඇත්ත. මුලදී ප්‍රශ්න කරලා පොලිසිය වශයෙන්ට ගෙදර යවන්න පුළුවන්. යනවා තමුස්සේ ආය ඕන අපි කඳවන හොඳයි කියලා යවන්න. හරි. එතකට උත්තරේ උදාහරණයකද උත්තරය උදාහරණ ප්‍රශ්න කරලා උදාහරණ හැබැයි උදාහරණ ගමු මොකද්ද කියන්නේ ආයේ උවමනා වුණොත් අපි කැඳවල. එහෙම යවලා ආයෙ කැඳවලා හිරේ ගිය අවස්ථා තියෙනවා. හොඳේ. ඔව්. ඌට ලස්සට ඕක් දීලා කොහොම හරි බේරෙන්න පුළුවන්. පස්සේ දැන් අනාවරණ මූතාවේ ගේම කරුද කියලා. ඇත්තට මේ සිද්ධිය මම සම්බන්ධ නැත්තම් මම ඉතින් ඔයස්සේ මොකද ප්‍රශ්න කරලා මම උදාහරණ උත්තරේ ප්‍රශ්න කරමු උදාහරණ ඊගා කුලවැද්දුම් නඩුවක දරුවා හා මවාත තිබිය යුතු අවම වයස් පරතරය කීය? උත්තරේ අවුරුදු 21. උත්තරේ අවුරුදු 21. දරුවෙක් හදා වඩා ගන්නවා නම් අම්මගේ තාත්තගේ අවම වයස කීයද වෙන්න ඕනේ? 26. හැබැයි දරුවයි තාත්තයි අතර වයස් පරතරය අවුරුදු 21ට වඩා වැඩි වෙනවා. අවුරුදු 26ක අපතුමු අම්මගේ වයස 28යි නම් එයාට බෑ අවුරුදු 8ක දරුවෙක් හදා වඩා ගන්න. ඇයි 28න් 8ක් ගියා 20යි. 20කට වඩා වැඩි. හරි. හදා වඩා ගන්න දරුවයි අම්මයි හදා වඩා ගන්න දරුවයි තාත්තයි අතර වයස් පරතරය අවුරුදු 21ට වඩා වැඩි. දරුවෙක් හදා වඩා ගන්න නම් ඉල්ලුම් කරන්න නම් අම්මගේ තාත්තගේ අවම වයස කීයක් වෙන්න ඕනද? අවුරුදු 26ක් වෙන්න. හරි අවුරුදු 26ක් වෙන්න. උත්තරේ. අර වයස් පරතරය කීයද කියලා උත්තරේ 21. ඊගා භාණ්ඩවට්ටෝරු පොතේ ආකෘති අංකය කුමක්ද? ඒක කවුද දන්නේ යන්න කියලා මට උත්තර දාන්නකො මම මතක කරගන්න. හරි? ජයගෙන. හරි පොඩ දන්න මම උත්තරේ පස්සේ කියන්න තමයි. හරි? එපට තියන්න බල උත්තර කියන්නම්. ඊගාවට යන්ත්‍රවාසියක් කැවිය යුත්තේ කුමන නඩු වලටද? යන්ත්‍රවාසි letter of demand කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. LOD letter of demand. මේ යන්ත්‍රවාසියක් අපි යවන්නේ මුදල් හා සම්බන්ධ අඩු කටයුත්තක. කිසියම් කෙනෙක්ගේ මුදල් ලබා ගැනීමට අවශ්‍ය කියලා අපි නඩුවක් දානකොට අපි යවන්න ඕනේ මොකද්ද? යන්ත්‍රවාසි. අපිට මම ලෝන් එකක් ගන්නවා ශිරාණි කියලා කෙනෙක්. ඒතකොට ශිරාණි කියන කෙනාගේ ලෝන් එකක් ගත්තොත් මම
මම සල්ලි ගෙවන්න නැත්නම් නඩුවක් දාන්න ශිරාන් අයක දාන්න එපා. අන්න ඒ අවස්ථාවකදී ඉස්සර නඩුව දාන්න ඉස්සර මොකද්ද කරන්න ඕනද? එන්තර වාසියක් යවන්න. දැන් මුදලක් හා සම්බන්ධ නඩු කටයුත්තක තමයි එන්තර වාසියක් කරන්නේ. මට මං කටරේ අපහාසාත්මක ප්‍රකාශයක්. නේ මේ දවස්වල අපහාසාත්මක ප්‍රකාශයක් කරනවා. මොකද්ද අර සමාජ මාධ්‍යවලගේ වසන්ත සමරසිංහ උන්නේ නැහැ. අනුරාධපුරයේ පැත්තේ ඉන්නේ. එයා තවත් ගෑනු කෙනෙක් එක්ක පිටරට යන්න ලෑස්ති වෙනවලු අපේ සල්ලි වල. කියලා මේ දවස්වල යන පොඩි සමාජ මාධ්‍යවල පොඩි කතිකාවතක්. හරි? එයා තවත් කාන්තාවක් එක්ක මේ අපේ සල්ලි වලින් ඔක්ක සමුළුව කරන්න ලෑස්ති වෙනවා හෙට අනිද්දා. ඒක සමාජ මාධ්‍ය ලොකුවට යනවා. ඒක එයාට අපහාසයක් වෙන්න පුළුවන්. අපහාසයක් නම් එයාට වන්දියක් කියලා අඩු දාන්න. අපිටම ඒ ප්‍රකාශයක් කරේ ජාතිරූපහණි නෑ සිරසෙන් ගියා කියලා. සිරසෙන් යන වේ සම්බන්ධ ලොකු හාවක් හුවක් දෙනවා. ඒකට දැන් සිරසෙන් වන්දියක් ගන්න අවශ්‍ය කාටද? වසන්ත සමරසිංහ ඇමතිවරයා. එහෙනම් එයා ඉස්සෙල්ලා වන්ද අඩු දාන්න බෑ. ඉස්සෙල්ලා මොකද්ද? සිරසට එන්තර වාසියක් ගන්න ඕනේ. මට සල්ලි වෙච්ච අපිට කෝටි 500ක් දෙන අඩුව එන්තර වාසියක් ගන්න. අපහාසයක් වෙලා තියෙනවා. ඒ නිසා එන්තර වාසියක් ගන්න. මොකද්ද? කිසියම් ආකාරයක මුදල් සම්බන්ධ ගනුදෙනුවකදී නඩු පැවරීමට පෙර එවන්න ඕනේ. මොකද්ද? එන්තර වාසිය. අපි බැංකුවේ ලෝන් එකක් කරාම නඩුවක් දාන්න හදනවා. ලක්ෂ 20ක දැන් ගෙවන්න ලක්ෂ 20ක් ලෝන් එකක් කරා. ගෙවන්න ක්‍රමයක් නැහැ. නඩු දාන්න හදනවා. මුදලක් සම්බන්ධයිද? ඔව්. මුදලක් සම්බන්ධයි. අපේ ඉස්සර බැංකුවේ මොකක්ද දෙවන්න ඕනේ? එන්තර වාසියක්. අපි ක්‍රෙඩිට් කාඩ් කේස් එකක් තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් අරන් පොළු තියලා. දැන් ක්‍රෙඩිට් කාඩ් බැංකුවේ නඩු දාන්න හදනවා. මුදල සම්බන්ධද? මුදල සම්බන්ධයි. එහෙනම් අපිට ඉස්සෙල්ලා මොකක්ද දෙවන්න ඕනේ? එන්තර වාසිය. එන්තර වාසියක් ලැබෙද්දි කොහොමද ලියාගන්න උත්තරේ මුදලක් හා සම්බන්ධ නඩු කටයුත්තක මුදලක් හා සම්බන්ධ නඩු කටයුත්තකදී එන්තර වාසියක් ලැබෙයි. මුදලක් හා සම්බන්ධ කටයුත්තකදී එන්තර වාසියක් ලැබෙයි. උදාහරණ ක්‍රියානතු වන්දියක් ලියන වන්දියක් ලබා ගැනීමට දුන් ණය මුදලක් ආපසු ලබා ගැනීමට ක්‍රෙඩිට් කාඩ් මුදලක් ක්‍රෙඩිට් කාඩ් වල සල්ලි ගෙවා නැති අවස්ථාවක මේ මුදල් ලබා ගන්න මුදලක් ලබා ගැනීමක් තියෙනවා. මුදලක් සම්බන්ධ වෙනවා නම් මුදලක් අවශ්‍ය නම් කාට හරි ඒ වගේ වෙලාවට එකපාර නඩුව දාන්න බෑ. මොකක්ද දාන්න ඕනේ? එන්තර වාසියක් ඉස්සලා යවන්න. හරි? එන්තර වාසිය. දැන් මේ එන්තර වාසිය පැමිණිලි කරු විසින් පැමිණිලි කරුගේ නීතිඥවරයා රෝ තමයි යවන්නේ. පැමිණිලි කරුගේ නීතිඥවරයා විසින් විත්තිකරු වෙත යැවී පැමිණිලි කරුගේ නීතිඥවරයා විසින් විත්තිකරු වෙත යැවී එන්තර වාසිය මොකක්ද සාමාන්‍යයෙන් කියන්නේ? මේ අපි වන්දියක අපිට මේ වන්දියක් කරලා තියෙ අපිට මේ අපහාසයක් කරලා තියෙ අපිට වන්දිය අවශ්‍යයි. අපිට කෝටි 500ක් අවශ්‍යයි. මේක අද ඉඳලා දවස් 14ක් අතුව දෙන්න එක තමයි එන්තර වාසිය කියන්නේ. letter of demand එක LOD එක යවන්නේ කොහොමද? ඒ අන්තර්ගතය මොකක්ද තියෙන්නේ? අදාළ මුදල දින 14ක් තුල ගෙවන ලෙස දන්වා අදාළ මුදල දින 14ක් ඇතුළත ගෙවන ලෙස දන්වා මෙම එන්තර වාසී යවනු ලැබේ. අදාළ මුදල දින 14ක් ඇතුළත ගෙවන ලෙස දන්වා මෙම එන්තර වාසී යවනු ලැබේ. එන්තර වාසිය සම්බන්ධ මොනවාට කටයුත්තකදීද? මුදලක් හා සම්බන්ධ කටයුත්ත. හරි. ප්‍රශ්නක 506න් අපි මෙහෙම ප්‍රශ්නයක් අහනවා. මහේස්ත්‍රාත්වරයෙක් අවුරුදු 60 දී විශ්‍රාම යනට දක්වා ඇති කුමන පනතක? ඒක මොකද්ද? 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත. 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත තමයි විස්තර වෙන්නේ. 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත තමයි මේ විස්තර වෙන්නේ. වයිස්ත්‍රාත්වර දිසාවිෂකාරවරයෙක් විශ්‍රාම යන්න ඕනේ අවුරුදු 60ක්. දන්නවනේ. MCDC නඩුකාරතුමාලා රිටයර් වෙන්න ඕනේ අවුරුදු 60ක්. හයිකෝර්ට් සර් කෙනෙක් අවුරුදු 61යි.
MCDC 60යි ලියා වැදගත් ඒවා. MCDC 60යි හයිකෝට් නම් 61යි. අභ්‍යාචනාධිකරණ විශ්කාරවරයෙක් විශ්‍රාම යන්න ඕන. වයස අවුරුදු 63යි. අභ්‍යාචනාධිකරණ විශ්කාරවරයෙක් විශ්‍රාම යන්න ඕන 63න්. ශ්‍රේෂ්ඨාධිකරණ විශ්කාරවරයෙක් විශ්‍රාම යන්න ඕනේ අවුරුදු 65යි. අවුරුදු 65යි තමයි විශ්‍රාම යන්න ඕනේ. right හරි. දැන් 60 විශ්‍රාම යන්න ඕන කියලා කොහෙද තියෙන්නේ? 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ. ආත සංග්‍රහය විවිධ පිළිබඳ ගැටලුවක් අත්දැකීම් විමසීම් කළ යුත්තේ කාගෙන්ද අපි සාකච්ඡා කරා ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ. ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ. ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තමයි ඒ සම්බන්ධයෙන් විමසීම කරන්න ඕනේ. ප්‍රශ්නයක් අහනවා හෙරොයින් වලට පැවරීම අදාළ ප්‍රධාන පන්ත කුමක්ද? හෙරොයින් වලට සම්බන්ධ ප්‍රධාන පන්ත තමයි 1984 විෂ වර්ග අබින් හා අන්තරායදායක ඖෂධ පනත. 1984 විෂ වර්ග හා විෂ වර්ග අබින් හා විෂ වර්ග කමා අබින් හා අන්තරායදායක ඖෂධ පනත. ඕකෙන් තමයි හෙරොයින් සම්බන්ධ අඩු ගොඩාක් දාන්නේ. 1984 විෂ වර්ග අබින් හා අන්තරායදායක ඖෂධ පනත. විෂ වර්ග අන්තරායදායක හා විෂ වර්ග අබින් හා විෂ වර්ග අබින් හා අන්තරායදායක ඖෂධ පනත. හරි. තමයි ඇස්කිසි බලපත්‍රය අත්සන් කරන්න ඕනේ කවුරු විසින්ද කියලා. ඇක්සිසි බලපත්‍රයක් අත්සන් රෙඩ් බලපත්‍රය අත්සන් කරනවා. කවුද? දිසා විනිසුරුතුමා විසින්. දිසා විනිසුරුතුමා විසින් තමයි ඒ ඇස්කිසි බලපත්‍රය අත්සන් කරන්නේ. ඇස්කිසි බලපත්‍රය අත්සන් කරන්න ඕනේ දිසා විනිසුරුතුමා විසින්. පස්සේ 10 දණ්ඩි සංග්‍රහය 298 වගන්තියෙන් කියවෙන්නේ මොකක් ගැනද? 296 මොකද්ද? මරණීය දඬුවම. ඔයගොල්ලෝ හයි මතක තියාගන්න ඕනේද? නෑ හැමදේම නෑ. වැදගත් මතක තියාගමු. 296 මොකද්ද? මරණීය දඬුවම. මිනිමෙරුම ගැන. මිනිමෙරුමට දන් හම්බෙන්නේ එල්ලුම් ගහ කියලා කියන්නේ කොහොමද? 296 වගන්න. දණ්ඩි සංග්‍රහය මොකද්ද කියන්නේ? අපරාධ වර්ධන සංග්‍රහය මොකද්ද කියන්නේ? කිසියම් අපරාධයක් සිද්ධ වුණාට පස්සේ පොලිසිය සහ අධිකරණ කටයුතු කරන්න ඕන ආකාරය විස්තර කරන්නේ මොකේද? අපරාධ වර්ධන සංග්‍රහය. කිසියම් අපරාධයක් වුණාට පස්සේ පොලිසිය සහ අධිකරණය කටයුතු කරන්න ඕන ආකාරය විස්තර කරන්නේ අපරාධ වර්ධන සංග්‍රහය. දණ්ඩි සංග්‍රහයෙන් ඒකින් කරන්න දඬුවම මොකක්ද කියලා කියනවා. 296න් කියනවා මරලත් මිනිහෙක් මැරුවොත් දඬුවම එල්ලුම් ගහ කියලා කියන්නේ 296කට. 298න් කියන්නේ 298න් කියන්නේ හිතාමතා කරන දෙයක් නෙමෙයි. අහම්බෙන් වෙන්න පුළුවන් දෙයක් ක්‍රියානතුවක්. දැන් ඊයේ ප්‍රේද මතක ඇතිනේ පොය දවසේ අර සිද්ධිය වෙන්නේ ගම්පොළ දිහා. මොකද්ද කාන්තාවක් පැදගෙන එයාට ලයිසන් නැහැ. මහත්තයා තමයි පුරුදු කරන්නේ. එන අතර එයාගේ වැරදීමකින් බ්‍රේක් එක වෙනකොට පෑගෙන ඇක්සලරේටර්. ඒක ඩ්‍රයිවිං වැඩකුත් වෙන්න පුළුවන් දෙයක්. ඒක ඩ්‍රයිවිං වැඩකුත් වෙන්න පුළුවන් දෙයක්. සුපිරි වැඩ. තප්පරෙන් බ්‍රේක් එක වෙනකොට පෑගෙන පුළුවන් ඇක්සලරේටර්. මට මතකයි මම රියදුරු පුහුණු වෙනකම් ගාල්ලේ. මට දෙ සිද්ධ වුණා. ඒ වගේ වෙලාවට එහා පැත්තේ කවුද ඉන්නේ? රියදුරු උපදේශකවරයෙක් ඉන්නවා. එයා දන්නවා ඩ්‍රයිවිං සීට් එකේ ඉන්නේ කවුද? තාම ලර්නර්ස් කෙනෙක්. ඉගෙන ගන්න කෙනෙක් ඉන්නේ. මූට ඔය දේ සිද්ධ වෙන්න පුළුවන්ද? පැහැදිලි ලෙසම පුළුවන්. එයා ඒ නිසා මොකද්ද කරන්න ඕනද? අර වෙලාවේදී අර මහත්තයා මොකද්ද කරන්න ඕනද? දැන් මෙයාට වැරදිලා ඇක්සෙටරේ පෑගෙන. වෙන්න පුළුවන් දෙයක් නේ. රියදුරු අසුනට යහ පැත්තේ ඉන්න පුරුදු කරන එක්කෙනා. දැන් ඇත්ත වශයෙන්ම කියනවා නම් දැන් මට ලයිසන් තිබුණා කියලා මගේ නෝනාටත් ලයිසන් තියෙන නිසා අවුලක් නැහැ. ඒත් තව ලයිසන් නැති කෙනෙකුට මම පුරුදු කරන්න. මට පුළුවන්ද? බෑ. මං කෙනෙක් ලයිසන් පුරුදු කරන්න පර්මිට් සෝරි වාහන පුරුදු කරන්නත් මම පර්මිට් එකක් ගන්නවා.
ඒක ලර්නර්ස්ගේ වෙනම තැන තියෙන නැත්නම් ලර්නර්ස් තන් ඕනේ නැහැ. තමන්ගේ නෝනට පුළුවන් මහත්තර වාහන ඩ්‍රයිවිං කරන්න පුරුදු කරා. ලර්නර්ස් කියලා තියෙන මොකද ඒවල වෙනම ලයිසන් එකක් ගන්න ඕනේ. දැන් අර මහත්තර එහෙම නැතුව ඇති. ඒතර ඒකත් අපරාධ ඒකත් වරදක්. රියදුරේ පුහුණු කිරීමට බලපත්‍රයක් නැමැතිව එසේ පුහුණු කිරීමත් වරද. නිසා නඩුවක් එයාටත් වැටේ. මහත් නෝනාටත් වැටේ. නෝනා තුන්දෙනෙක් දැනගත්තේ තුන්දෙනෙක් මැරෙනවානේ. ඇක්සිඩන්ට් පැගිලා ගිහිල්ලා මැරෙන තුන්දෙනෙක්. ඒක හිතාමතා කරපු දෙයක් නෙවෙයිනේ. ඒ නිසා දාන්නේ මොකෙන්ද 298 වකක්. හිතාමතා මැරුවා නම් පොල්ලෙන් ගහලා මැරුවා නම් කැත්තෙන් කපලා මැරුවා නම් පොල්ලෙන් ගහලා මැරුවා නම් කැත්තෙන් කපලා මැරුවා නම් වෙඩි තියලා මැරුවා නම් ඒ මොකද්ද 296. 298ට අපි කියන මොකද්ද? සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය. ඒක හිතාමතා නෙමෙයි උනා. අපි මොකද්ද අපි කියන්නේ ඔය ලියාගන්න නොසැලකිලිමත් ලෙස සිදු වූ මනුෂ්‍ය ඝාතනය. අපි කියනවා නොසැලකිලිමත් ලෙස සිදු වූ මනුෂ්‍ය ඝාතනයක්. ඒවත් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය. සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය. නොසැලකිලිමත් නිසා සිදු වූ මනුෂ්‍ය ඝාතනයක්. ඒවත් සාවද්‍ය මනුෂ්‍ය. ඊයේ තව සිද්ධියක් වුණානේ. මට තන මතක නෑ අර අවුරුදු 5ක ළමයෙක් විහිණු තටාකයේදී මිය යනවා. එතන ඉන්නවා ස්විමින් පුරුදු කරන කට්ටිය ඉන්නවා. මේ තව ප්‍රින්සිපල් වයිස් ප්‍රින්සිපල් හර කවුරු හරි ඉන්නවා. තව 7 දෙනෙක් ඇරෙස්ට් කරලා තියෙනවා. ඇයි? එතන මරණයක් සිද්ධ වෙනවා. කාගේද? නොසැලකිල්ල නිසා සිද්ධ වෙච්ච මරණයක්. දාන්න වෙන්නේ මොකද 298 සෙක්ෂන් එක තමයි දාන්න. 298 පකටනේ දාන්න. ඇයි? දැන් අර ඊයේ පෙරේද ගම්පොළනේ සිද්ධියක් දාන්න වෙන්නේ අර නෝනගේ අතින් හැප්පිච්ච තුන් දෙනාගේ මරණය 298 පකට. ඇයි? සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය. නොසැලකිලිමත් සිදු මනුෂ්‍ය ඝාතනය. දැන් මෙතන ඔයාලා මෙතන ඇත්තේ ඩ්‍රයිවිං දන්න කට්ටිය. තමන් කෙනෙකුට වාහනයක් පුරුදු කරනවා නම් අනිවාර්යෙන්ම අපි කරන්න ඕන දේ මොකද? මම මගේ නෝට පුරුදු කරනවා නම් අපි පුරුදු කරනවා නම් මම අනිවාර්යෙන්ම කරන්න ඕන දේ මොකද්ද? හෑන්ඩ් බ්‍රේක් එක අත තියාගෙන ඉන්න. මොකක් හරි පොඩ්ඩයි එහාට මෙහාට ගියොත් ටංග මං කරන හෑන්ඩ් බ්‍රේක් අදින්න. හරි? හෑන්ඩ් බ්‍රේක් තියන්නේ ඒක. මමත් ඉගෙන ගන්න කාලේ ලර්නර්ස් අධිකාල ලර්නර්ස් ගාල්ලේ තිබුණේ. ඒ මහත්තයා අත තියාගෙන ගියේ මොකක් හරි පොඩ්ඩයි එහාට මෙහාට ගියොත් හෑන්ඩ් බ්‍රේක් පාර මම පුරුදු වෙනකොට පොලිසියක මම පොලිස් කාර්යයේ ඔය සලුට් එක ගහලා ගියා පාර මැද්දට වාහන. වෙන්න පුළුවන් දැන්. ඇයි මං අවධානය යොමු කරන්නේ පොලිස් කාට සලුට් එක ගහගෙන ගියා පාර වාහනේ ගියා පාර මැද. වෙන්න පුළුවන්. බ්‍රේක් ගහලා ඉතින් මට බුත් කිව්වා මං උසාවියට මට බුත් කිව්වේ නැත්තම් හොඳ සිංහලෙන් අමතනවා. මට බුත් කිව්වේ නෑ මගේ අතේ වැරද්ද. ටක් ගාලා හෑන්ඩ් බ්‍රේක් ඇද්ද. වාහනයක් ආවේ නැහැ දෙපැත්තේ වාහන ආවෙත් නැහැ. ඒ නිසා බුත් උනේත් නැහැ. ඒටි වෙලාව ටක් ගැට පස් කපලා කරගෙන වැඩි කරගෙන ගියා දැන්. ඒ නිසා අපි දැන් ඉතින් ඕන් එක සලුට් එක ගහගෙන ගියාට ඒ කාලේ බෑනේ. දැන් ගහද්දී අවධානය බලන මේ පැත්තේ වාහන යන මේ පැත්තේ. හරි? ඒ නිසා රේදුරු පුහුණු කරන එක්කෙනා ගාව එතරම් හෑන්ඩ් බ්‍රේක් එක තියාගෙන හරි ටක් ගාම කරොත් හෑන්ඩ් බ්‍රේක් එක අදින්න බෑ. ඒතර 298 කියන මොකද්ද? සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක්. මනුෂ්‍ය ඝාතනයක්. ඒවත් අපරීක්ෂාකාරී මනුෂ්‍ය ඝාතනය. රියානතුරකින් මනුෂ්‍ය මරණොත් දාන 298 වගේ. නා? හරි. 511 ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමට සම්බන්ධ චෝදනා පත්‍ර කියවා දෙන්නේ කවුරුන් විසින්? මේ සුප්‍රීම කෝට් එකේයි අපීල් කෝට් එකේයි සිවිල් අපීල් කෝට් එකේයි මුඩ්ලියර්ලා නැහැ. අඩු කතා කරන්න මුඩ්ලියර්ස්ලා නැහැ. පෝල් කියෝ නැහැ. අඩු කතා කරන්න කවුද? ස්ටෙනෝ නෝනා. කොච්චන මහත්තයා. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයක අපීල් කෝට් එක සිවිල් අපීල් එක නඩුව උසාවිය කතා කරන්න කවුද? ස්ටෙනෝමිස්. එච්චන මහත්තයා. මේ විශේෂ අවස්ථාව මොකද්ද? ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම සම්බන්ධව. ඒවා කියලා චෝදනා පත්‍රය කියලා දෙනවා. අන්න චෝදනා පත්‍රය කියලා දෙන්නේ කවුද කියලා. උත්තරේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරයා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරයා තමයි
මොකද්ද ශ්‍රේෂ්ඨාධිකරණ අපහාස කිරීම සම්බන්ධ චෝදනා පත්‍රය කියලා දෙන්නේ. මම 2018 19 එක සුප්‍රීම කෝට් එකේ එතන තිබුණා අංජන රාමනායක මහත්තයාගේ නඩුව. සුප්‍රීම කෝට් නඩුකාරයෝ ගොඩක් කරප්ෂන් කියලා චෝදනා තියෙන කට්ටිය කියලා කිව්වේ ශ්‍රේෂ්ඨාධිකරණ අපහාස කරා. ඒතර මේ අපහාස කරනකොට සම්චෝදනා පත්‍රයක් ගොනු කරන අනිත් දෙපාර්තමේන්තුවෙන් ඒ චෝදනා පත්‍රයේ රංජන රාමනායක මහත්තයා කියවලා දුන්නේ කවුද? ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරයා විසින්. උත්තර ලියා ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරයා විසින්. ශ්‍රේෂ්ඨාධිකරණයේ අපීල් කෝට් එකේ මේ සිවිල් අපලේට් එකේ නඩු කතා කරන්නේ මුඩ්ලිය නෙමෙයි කවුද? තෝල්ක මුදලි. ඒවත් සෝරි මුඩ්ලිය නෙමෙයි කවුද කතා කරන්නේ? ස්ටෙනෝ. ස්ටෙනෝ. ලඝුලේඛිකාව තමයි නඩු කතා කරන්නේ. පස්සේ ප්‍රශ්නයක් කර 512 ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තනතුර මොකක්ද? මොකද්ද? ආගමන විගමන පාලක ජනරාල්. ආගමන විගමන පාලක ජනරාල්වරයා තමයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තනතුර. හරි. ආගමන විගමන පාලක ජනරාල්. අපි ලියුම් ගවනෝනේ පාර විදේශ ගමන් තහනම් කරලා ලියුම් ගවන්නේ. ලියුම් ගවනෝ කාටද? ආගමන විගමන පාලක ජනරාල් අමතලා තමයි ලියුම් යන්නේ. පස්සේ 13 ප්‍රශ්නයක් වෙන අහනවා ගර්භණී තත්ත්වයේ සිටියේදී සිදු කරන ලද අපරාධයකට මරණ දඬුවම නියම කරන්න පුළුවන්. ගර්භණී තත්ත්වයේ ඉන්නකොට අපිට හෙරොයින් ජාවාරම්ත ග්‍රෑම් 50 60 පදකාරය වුණොත් එල්ලුම් ගහන්න පුළුවන්ද? පුළුවන්. ගර්භණී තත්ත්වයේ ඉඳලා වරදක් කරාට පස්සේ මරණ දඬුවම නියම කරලා ගර්භණී කාන්තාව ඔක්කොම වගේ අපරාධ වැඩ කරයි. හැබැයි දඬුවම නියම කරන අවස්ථාවේදී ගර්භණී තත්ත්වේ නම් එතන එල්ලුම් ගහ නියම කරන්නේ නැහැ. මොකද කියන්නේ දන්නේ සංග්‍රහය. දඬුවම් ගැන කියන්නේ දන්නේ සංග්‍රහයනේ. දන්නේ සංග්‍රහය කියනවා චූදිතයේ කිසියම් තීන්දුව දෙන අවස්ථාවේ දඬුවම නියම කරන අවස්ථාවේ ගර්භණී තත්ත්වයේ පසු වෙනවා නම් එයාට මරණ දඬුවම දෙන්න එපා. හැබැයි වරද කරන අවස්ථාවේදී ප්‍රෙග්නන්ට් ඒක ප්‍රශ්නයක් නැහැ. ගර්භණී තත්ත්වයේ සිටියේදී සිදු අපරාධ මරණ දඬුවම නියම කර හැකිද? උත්තරය ඔව්. නමුත් දඬුවම නියම කරන අවස්ථාවේදී ගර්භණී තත්ත්වයේ පසුවන්නේ නම් මරණ දඬුවම නියම කළ නොහැකියි. මොකද කියන්නේ දන්නේ සංග්‍රහය. තියාගන්න හැකිද? ඔව්. නමුත් දඬුවම නියම කරන අවස්ථාවේදී ගර්භණී තත්ත්වයේ පසුවන්නේ නම් දඬුවම නියම කරන අවස්ථාවේදී ගර්භණී තත්ත්වයේ පසුවන්නේ නම් මරණ දඬුවම නියම කළ ඉගක් ගර්භණී තත්ත්වයේ පසුවන්නේ නම් මරණ දඬුවම නියම කරනවා. ඉගක් මරණ පාරිතෝෂිකයක් ලබා ගන්න කොච්චර කාලයක් සේවය කරන්න ඕනද කියලා. උත්තරය අවුරුදු 5ක්. අවුරුදු 5ක්වත් සේවය කරුත් තමයි අපි මරණොත් අපි යැපෙන්නන්ට හම්බෙන්නේ මොකද්ද? මරණ පාරිතෝෂිකය. මරණ පාරිතෝෂිකය හම්බෙන්න නිලධාරියා මැරෙන්න ඕනේද? ඕනි දෙයනේ. අපි මැරෙන්න ඕනේ. මැරුණොත් මරණ පාරිතෝෂිකය හම්බ වෙනවා කාටද? අපේ යැපෙන්නන්ට. කලත්‍රය. අයිවාහක නම් අම්මට අප්පට හම්බ වෙනවා. දෙමව්පියන්ට හම්බ. එහෙනම් අඩු ගානේ හැබැයි අවුරුදු 5ක්වත් සේවා කාලයක් තමයි මරණ පාරිතෝෂිකය යැපෙන්නන්ට හම්බ වෙන්නේ. උත්තරේ අවුරුදු 5. ඊළඟ මහාධිකරණ නියෝගයකට එරෙහිව අත්‍යුත්තමත් පාර්ශවයට ගත හැකි පියවරකු. නියෝගයයි තීන්දුවයි කියන්නේ දෙකක් සහ සුද්ධෙම දෙකක්. තීන්දුවක් දෙන්න නඩුවක් අවසානයේ නියෝගය නඩුවක් අතරමැද දෙන්න පුළුවන්. හරි. අතරමැද වෙන නීතිම ගැටලුවකදී නියෝගයක් දෙන්න පුළුවන්. අහන්නේ තීන්දුව ගැන නෙමෙයි අහන්නේ නියෝගය. ඒතර මහාධිකරණයක නියෝගයක් දුන්න නඩුවක් අතරමැද මොකක් නියෝගයක්ද? නියෝගයක් දුන්නත් අත්‍යුත්තමත් වෙච්ච පාර්ශවයට ගන්න පියවර කුමක්ද? ඔව් අභියාචනාධිකරණය ගොනු කරන්නේ මොකද්ද? ප්‍රතිශෝධන අයදුම් පත්‍රය. අභියාචනාවක් නෙමෙයි, අපීල් එකක් නෙමෙයි. තීන්දුවක් නම් තමයි අපීල් එක. අවසාන තීන්දුව තමයි අපීල් කරන්නේ. මේ නියෝගයක් ගැන අහන. අතරමැද මොකක් හරි ගැටලුවක් ඇති වෙච්ච අවස්ථාව නීතිම ගැටලුවක්. නියෝගයක් දුන්න අත්‍යුත්තමත් වෙච්ච පාර්ශවයක් කියන ඒගොල්ලෝ මොකද්ද කරන්න පුළුවන් දේ? අභියාචනාධිකරණ දාන්න පුළුවන්. මොකද්ද? ප්‍රතිශෝධන අයදුම් පත්‍රය. රිවිෂන් එකක් දාන්න. ප්‍රතිශෝධන දාන්නේ නියෝගය අතුත්පත් වෙච්ච පාර්ශවය.
ප්‍රතිචෝදනාධිකරණ පත්‍රයක් දාන්න පුළුවන් මහාධිකරණ. ප්‍රතිචෝදනාධිකරණ පත්‍රයක් අභියාචනාධිකරණ ඉදිරිපත් කරන්න ඕන. ප්‍රතිචෝදන අයදුම් පත්‍රයක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. පස්සේ පළවෙනි චෝදනාවට මාස 3ක්ද දෙවන චෝදනාවට මාස 6ක්ද ලෙස දඬුවම් නියම කළ විනිසුරුවරයා දඬුවම් එකවර ගෙවියන් ලෙස නියම කළහොත් බන්ධනාගාර සිටියු කාලයක. මාස 3යි පළවෙනි චෝදනාවට දෙවන චෝදනාවට මාස 6යි. අඩුකාරය කියන්නේ මම දඬුවම් දෙකම එකවර ගෙවිලා. එතකොට ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? වැඩිමේක. වැඩිමේක කියන මාස 6යි. මේ මාස 6 ඇතුළත මොකක්ද තියෙන්නේ? මාස 3ක් තියෙනවනේ. දෙකම එකවර වුණා වැඩිමේක තමයි ක්‍රියාත්මක. මාස දෙක වෙන වෙන වශයෙන් කිව්වොත් ඉස්සෙල්ලා මාස 3යි ඊට පස්සේ මාස 6යි. එහෙනම් දෙකම එකවර ගෙවන්න කිව්වොත් ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? වැඩියෙන් තියෙන නඩුවම තමයි ක්‍රියාත්මක වෙන්නේ. වැඩියෙන් තියෙන නඩුවම යටතේ අඩුවෙන් තියෙන ඒවාත් තියෙනවා. ඒ මාස 6 ඇතුළේ මාස 3කුත් තියෙනවනේ. ඒ නිසා වැඩියෙන් තියෙන එක ක්‍රියාත්මක වෙනවා. අපි තුමු පළවෙනි චෝදනාවට මාස 3යි, දෙවෙනි චෝදනාවට මාස 6යි, තුන්වෙනි චෝදනාවට වසරයි. ඒ නඩුවම නියම කරලා මෙම තුනම එකවර ගෙවිලා යන්න කියලා ඉල්ලීමක් කරොත් කොච්චර කාලයක් ඇතුළේ ඉන්න ඕනේද? බලන්න වැඩි මේක මොකද්ද? වසරයි. ඇතුළේ ඉන්න කාලය වසරයි. ඇතුළේ ඉන්න පාට බන්ධනාගාරගත වෙන්න කාලය වසරයි. එකවර ගෙවිලා යන්න කියලා කිව්වොත් අඩුකාරතුමා මොකද්ද සිදු වෙන දේ? ඔව් වැඩිම කාලයක් යන නඩුව මොකද්ද? ඒක ක්‍රියාත්මක වෙනවා. හරි උත්තරේ මේක නම් උත්තරේ වැඩිම තියෙන මාස 6යි උත්තරේ දෙන්නේ මාස අපරාධ නඩුවක් ඔප්පු කළ යුතු භාරය කුමක්ද? අපරාධ නඩුව සිවි නඩුවක නඩු වර්ග දෙකක්. ලංකාවේ නීතිය නඩු ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. අපරාධ නඩුව සිවි නඩුව. අපරාධ නඩුවක් ඔප්පු කිරීම භාරය මොකද්ද? සාධාරණ සැකයෙන් ඔබට. අපරාධ නඩුවක් ඔප්පු කිරීම භාරය මොකද්ද? සාධාරණ සැකයෙන් ඔබට. සිවි නඩුවක් ඔප්පු කිරීම භාරය මොකද්ද? වැඩිබර සාක්ෂි මත. වැඩිබර සාක්ෂි මත. අපරාධ නඩුවක් නම් මොකද්ද? සාධාරණ සැකයෙන් ඔබට. උත්තර ලියන්න සාධාරණ සැකයෙන් ඔබට. එයද ලියන්න සිවි නඩුව සම්බන්ධයෙන් නම් මොකද්ද? වැඩිබර සාක්ෂි මත. ඊළඟට රජයේ නිවාස ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. ඒවා මොකද්ද කියලා අහනවා. එක පොදු නිවාස. අපි ඉස්සර ඉගෙන ගන්න ඒවා ගැන. එක පොදු නිවාස, දෙක පොදු නිවාසයි. ඒකාබද්ධ සේවා නිවාස. පොදු නිවාස, ඒකාබද්ධ සේවා. පොදු නිවාස, ඒකාබද්ධ සේවා. ඊගාව පස්සේ දහනමේ ගල් කටස් ගිනියවිය ළඟ තබා ගැනීම කුමන අධිකරණයක විභාගවත්? ගල් කටස් ගිනියවිය ළඟ. උත්තරේ මහේස්ත්‍රාත් අධිකරණයට තමයි ඒක විභාග වන්නේ. ස්වයංක්‍රීය සහ අර්ධ ස්වයංක්‍රීය. ස්වයංක්‍රීය හා අර්ධ ස්වයංක්‍රීය නම් ඒක විභාග වෙන්නේ කොහෙද? මහාධිකරණය. ස්වයංක්‍රීය සහ අර්ධ ස්වයංක්‍රීය විභාග වෙන්නේ මහාධිකරණේ. ගල් කටස් කියලා කියන්නේ දෙකටම අයිති නෑ. උණ්ඩයක් දාලා උණ්ඩ ගියාට පස්සේ ආයෙත් අතුලට උණ්ඩයක් දාලා තමයි ආයෙ වෙඩි තියන්නේ. දෙකට ඒක ස්වයංක්‍රීය වෙන්නේත් නෑ අර්ධ ස්වයංක්‍රීය. ස්වයංක්‍රීය කියන්නේ මොකද්ද? අර කොකා අල්ලන් ඉද්දී උණ්ඩ යනවන එක දිගට ස්වයංක්‍රීය. ඊට පස්සේ අර්ධ ස්වයංක්‍රීය කියන්නේ මොකද්ද? කොකා ගැස්සුව එක උණ්ඩයක් ගියා ආයෙ ලෝඩ් කරා ආයෙ කොකා ගැස්සද්දී ආයෙ උණ්ඩයක් කරනවා මොකද්ද? අර්ධ ස්වයංක්‍රීය. දෙපණ්ඩය තුවාක්කු බෙමින් මූණිස්සමක් එළියෙන් කරන් දාලා යවල නම් ඒ දෙකටමයි තිබෙන්නේ නැහැ. එතක ස්වයංක්‍රීයත් නෙවෙයි අර්ධ ස්වයංක්‍රීය. ස්වයංක්‍රීය අර්ධ ස්වයංක්‍රීය දෙක ඒ නඩුවල ඒ තුවාක්කු වල අතුලේ උණ්ඩ එකවර ගබඩා කරලා තියෙනවානේ.
අවශ්‍ය වෙලාවට T56 උසාවියේ තියෙන පොලිසිය කට්ටිය අල්ලන් ඉන්නේ. ඒක ස්වයංක්‍රීයද අර්ධ ස්වයංක්‍රීයද? ස්වයංක්‍රීයයි. හැබැයි ඒක ස්වයංක්‍රීය අර්ධ ස්වයංක්‍රීය දෙකම හැට පාවිච්චි කරනවා. T50. පස්සේ ඒක හැබැයි ගලකටස් එකක් එහෙම නෑ අපි කියනවා බෝරතුවක්කු කියලා. ඒවා ළඟ තියාගෙන විභාග මොන උසාවියද? මහේස්ත්‍රාත් උසාවිය. උත්තරේ මහේස්ත්‍රාත් උසාවිය. නීති විරෝධී ගබ්සා කිරීම විභාග වන්නේ කවර අධිකරණයද? ඇබෝෂන්. දොස්තරලා ඉන්න ඇබෝෂන්ක හොරට ඇබෝෂන්ක දොස්තරලා. ඒ වගේ දොස්තර කෙනෙක් ගොඩක් වෙලාවට එතකොට කාන්තාව මිය යන්න තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩි. ඒක ගබ්සා කිරීම ලංකාවේ නීති විරෝධී විශේෂ අවස්ථාවකදී ගබ්සා කරන ලංකාව ගබ්සා කරන්න පුළුවන් එක අවස්ථාවකදී විතරයි. ඒ දරුවාගේ වෙලවට බිහිවීමේදී මවගේ ජීවිතයට හානියක් විය හැකි නම් දරුවාගේ කල්ලේ දිහා බල දරුවාගේ වර්ධන වෙච්ච ආකාරය බලලා දිහා කියන්න පුළුවන්. දරුවා වෙලවට බිහිවී කිරීමේදී බිහිවීමේදී මවගේ ජීවිතයට හානියක් වෙන්න පුළුවන් නම් අන්න ඒ අවස්ථාවේදී විතරක් ගබ්සා කරන්න. තව අවස්ථා දෙකක් සම්බන්ධ යෝජනා ආවරමුත් ක්‍රියාත්මක වුණේ නැහැ. එක තමයි අම්මගේ ගර්භාෂයේ තියෙන කලල විකෘති කලලයක්. බිහි වෙන දරුවා විකෘති දරුවෙක්. මන්ද බුද්ධික එක්කෝ වෙන ආබාධයෙන් දරුවෙක් බිහි වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට ගබ්සා කරන නීතියක් ගේන්න හැදුවා නම් ඒක ඉඩ කඩ ලැබුණේ නැහැ. තව එක අවස්ථාවක් ස්ත්‍රී දූෂණයකින් ගැබ්ගප්. ඒ ගබ්සා කරන්න දෙන්නේ ලංකාවේ නීතිය අනුව. නීතිය පැත්තෙන් බෑ. හොඳේ. ඇත්තටම මම කියන්නේ. හැබැයි දරුවාගේ උපත මවටගේ ජීවිත හානියක් වෙන්න කඩ තියෙනවා නම් ඒ අවස්ථාවේ ගබ්සා කරන්න පුළුවන්. හැබැයි ඒ කරන්න පුළුවන් රජයේ රෝහලක හෝ පෞද්ගලික රෝහලක නීත්‍යානුකූලව. හැබැයි නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථානක් තියෙනවා. කොළඹ හරියට තියෙනවා. ඒ වෛද්‍ය මධ්‍යස්ථාන තියෙනවා. ඒ වගේ නඩුවක් දොස්තර කෙනෙක් මාට්ටු වුණොත් ඒ නඩුව විභාග වන්නේ මහාධිකරණය. ඒක එක්තරා ආකාරයක මනුෂ්‍ය ඝාතනයක් වෙනවනේ. ඝාතනයක්. ඒක විභාග වෙන්නේ කොහෙද? මම වැඩ කරන විශ්වවිද්‍යාල මහාධිකාරියට මෑතක නඩුවක් තිබුණා. එතනදී කාන්තාව මිය යනවා. අධික ලේ වහනයක් සිද්ධ වෙනවා. එයාගේ යෝනි මාර්ගයේ අධික ලේ වහනයක් සිද්ධ වෙලා තමයි මැරෙන්නේ. මොකද උතනදී ඒ දාන බටර් නිසා ගැප් ගෙලට හානි සිදු වෙන්න පුළුවන්. ඒ ගැප් ගෙලට හානි සිදු වුණොත් පොඩි සිම්ස් අවයව තියෙන හැරියේ ඒ ගැප් ගෙලට හානි සිදු වුණොත් ලේ වහනය වීමකින් මරණය සිදු වෙන්න පුළුවන්. නිසා ඒ සම්බන්ධයෙන් අත්දැකීම් තියෙන දොස්තර තමයි වැඩේ කරන්නේ. නැත්තම් අවසන් වෙන්නේ මරණයයි. උත්තරේ කොහෙද? නීති විරෝධී ගබ්සා කිරීමක් විභාග වෙන්නේ මහාධිකරණය. පස්සේ නීතිඥවරුන්ගේ අඳුම් සම්බන්ධයෙන් තීරණය කර හැකි කාටද? දැන් නීතිඥවරයන්ට කල්සම් දෙන්න පුළුවන්. ඉස්සෙල්ම සාරිය විතරයි. දැන් කල්සම් පුළුවන්. පිරිමෑ සුදු ෂර්ට් එක අඳින්න ඕනේ. නේ? ටයි දාන්න ඕනේ. හයි කෝට්ටේ දින ක්‍රෝග් එකක් දාන්න ඕනේ. අපේ නඩුකාරය පැත්තට යමුකෝ. හයි කෝට් MCDC විශේෂකාර්තුමාලාගේ ක්‍රෝග් එක දම් පාට වෙන්න ඕනේ. හයි කෝට් නම් රතු පාට වෙන්න ඕනේ. සුප්‍රීම කෝට් අපීල් කෝට් රතු පාට ඉතවතාව පොඩි මේ වගේ මොකක් කැලි දෙකක් ගහන රතු පාට. ඒකට ওই සම්බන්ධයෙන් තීරණය කරන බලය තියෙන කාටද? මොකද දැන් අඩු මහේස්ත්‍රාත්තුමාලාගේ දම් පාට වෙනස් කරන බලය තියෙනවා. ඔව්. ඒ බලය තියෙන ශ්‍රේෂ්ඨාධිකාර රීතියක් හදන්න. ඒ හැබැයි පාර්ලිමේන්තු සම්මත වුණාට පස්සේ ක්‍රියාවන්න ගන්න පුළුවන්. අහන ප්‍රශ්නේ අඳුම් සම්බන්ධ තීරණය කරගත්තේ කාටද? උත්තරේ ශ්‍රේෂ්ඨාධිකරණය. උත්තරේ ශ්‍රේෂ්ඨාධිකරණයට. ඒගොල්ලෝ තමයි ඒ සම්බන්ධ තීරණ ගන්න. හරි? ශ්‍රේෂ්ඨාධිකරණ හදනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විසින් පිළියෙල කරන ලබන මොකද්ද? ශ්‍රේෂ්ඨාධිකරණ රීතිවලට. ලියන්න ශ්‍රේෂ්ඨාධිකරණයට වහනතු ලියා ගන්න. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළියෙල කරන ශ්‍රේෂ්ඨාධිකරණ රීතිවල මේ සම්බන්ධය සඳහන් වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ පිළියෙල කරන ශ්‍රේෂ්ඨාධිකරණ රීතිවල මේ සම්බන්ධය සඳහන් වෙනවා. හදිසි ඊළඟ ප්‍රශ්නය අහනවා. හදිසි මරණ පරීක්ෂණ වාර්තාව කියන පරිවේශනීය සාක්ෂියක් කියලා. පරිවේශනීය සාක්ෂියක් කියන්නේ
විශේෂඥවරේ හදපු සාක්ෂිය. විශේෂඥවරේ හදපු සාක්ෂිය. දැන් හෙරොයින් සම්බන්ධ රස පරීක්ෂකවරයෙක් කියන මොකද්ද මේක හෙරොයින්. ඒ සම්බන්ධ අත්දැකීම් තියෙන කෙනෙක් කියන්න ඕනේ. ඒ සම්බන්ධ අත්දැකීමක් අවබෝධයක් තියෙන කෙනෙක් තමයි සම්බන්ධ වාර්තාවක් දෙන්නේ. දැන් අර ලේ සාම්පල් බලලා කියන මේ සාම්පල් දෙන්නගේ එක්කෙනාගේම ලේ. එහෙම කියන්න පුළුවන්. හිසකෙස් බලලා කියන්න පුළුවන් මේ හිසකෙසුයි ඔයාගත්තු හිසකෙසුයි එකම හිසකෙස. DNA පරීක්ෂණ. අන්න ඒව තමයි විශේෂඥ වාර්තා. අත්අකුරු පරීක්ෂකවරයා අත්අකුරු පරීක්ෂක බලලා කියන මේ හොරාස්සන නැද්ද කියලා කියන්න පුළුවන්. ඒ මොකද්ද? විශේෂඥ සාක්ෂියවත් පරිවේශනීය සාක්ෂි. එතකොට පරිවේශනීය සාක්ෂිය කියන්නේ මොකද්ද? විශේෂඥවරයෙක් පිළියෙල කරපු සාක්ෂිය. අධිකරණ වෛද්‍යවරයෙක් කියන මෙයා මැරුණේ කොහොමද කියලා. එල්ලලා මැරුණාද එල්ලලා මැරුණාද කියන්නේ. විශේෂඥ සාක්ෂියක් තමයි විශේෂඥ සාක්ෂියවත් පරිවේශනීය සාක්ෂියවත් දෙකම එකයි. අහන්නේ හදිසිවන පරීක්ෂණය. හදිසිවන පරීක්ෂණයේදී බොඩි කපලා මුකුත් කරන්නේ නැහැ. අරගොල්ලෝගේ මේගොල්ලෝගේ සාක්ෂිය තීරණයක් දෙන එකක් කරන්නේ. ඒක පරිවේශනීය සාක්ෂියක් වෙනවද? එහෙනම් වෙන්නේ නැහැ. දැන් උත්තරේ නොවේ. පරිවේශනීය ලියාගන්න. නොවේ පරිවේශනීය සාක්ෂියක්. යනු විශේෂඥවරේ පිළියෙල කරපු සාක්ෂිය. පරිවේශනීය සාක්ෂියක් යනු විශේෂඥවරේ පිළියෙල කරපු සාක්ෂිය. උදාහරණ පරිවේශනීය සාක්ෂියක් කියලා කියන්නේ විශේෂඥවරේ පිළියෙල කරපු සාක්ෂියක්. උදාහරණ අධිකරණ නිලධාරීවරයා, අස පරීක්ෂකවරයා, අත්අකුරු පරීක්ෂකවරයා අන්න ඒගොල්ලෝ හදපු ඒවා. ඒගොල්ලෝ හොඳයි සම්බන්ධ හොඳ අත්දැකීමක් තියෙන කට්ටියක හදන. උත්තරේ නැත. උත්තරේ නැත. ඊගාව. උපතේදී මියගේ රදරුවෙකු වෙනුවෙන් මවකට සාපේකුට හිම නිවාඩු ගාන කීයද කියලා අහනවා. මලදරු උපතක් නැත්නම් ඉපදුන හැටියෙම ප්‍රකිනේ වල හිර වෙලා දරුවා මැරෙන්න පුළුවන්. හරි. ඉපදිලා පැය කිහිපයකින් දවස් දෙක තුනකින් කිරි හිර වෙලා මැරෙන්න පුළුවන්. දැන් අම්මට අප්පා රජයේ සේවකයෙක් කොහොමද නිවාඩු හම්බෙන්නේ? රයිට්. මෙහෙමයි. මලදරු උපතකදී නිවාඩු හම්බ වෙනවා අම්මට ඒ බියගිය දවසේ ඉඳලා දවස් 42ක් එවත් සති 6ක්. සති 6ක් එවත් දවස් 42ක් අම්මට හම්බ වෙනවා මියගිය දවසේ සිට. තාත්තට ඔන්දුම් ඉල්ලේ මුකුත් නැහැ. පියකට හම්බ නිවාඩු ගන්න කීයද නැහැ. පියක පීතෘත්ව නිවාඩු හම්බ දරුවා ජීවිතුන් අතර ජීවත් සිටිනම් මාස 3ක් යනකම් දවස් 3ක පීතෘත්ව නිවාඩු ගන්න පුළුවන්. හැබැයි මිය ගියොත් එකක්. එහෙනම් පියකට හිම නිවාඩු ගන්න කීයද? නැත. මවට දරුවා මිය ගිය දවසේ සිට සති 6ක් එවත් දවස් 42ක නිවාඩු ලබා ගන්න පුළුවන්. රයිට්? උත්තරේ ඒකයි. දවස් 42ක් හම්බ වෙන අම්මට තාත්තට නැත. ඊගොල්ලෝ අධිකරණ සේවා කොමිසම සභා චක්‍රලේඛන වසරකට සිදුවන වෙන්දේසි ගන්න කීයද? උත්තරේ 5. වෙන්දේසි 5ක්වත් කරන්න මොනවද වෙන්දේසි 5? ප්‍රසිද්ධ වෙන්දේසි 5ක්. හොඳේ ප්‍රාදේශීය වෙන්දේසි නෙමෙයි ප්‍රසිද්ධ වෙන්දේසි 5ක්වත් කරන්න ඕන. ඊගා නඩත්තු නඩුව පැවරිය හැක්කේ කාටද? මේන්ටේන් කේස් එකක් නේ. දාන පුළුවන් අවස්ථා ප්‍රධාන වශයෙන් 4ක් තියෙනවා. ඒක ලියන්න. පළවෙනි බිරිඳ විසින් සැමියාගෙන් නඩත්තු ඉල්ලන්න පුළුවන්. බිරිඳ විසින් සැමියාගෙන් ලියන්න. බිරිඳ සැමියාගෙන් නඩත්තු ඉල්ලන්න පුළුවන්. ඒක තමයි වැඩි 97ක් 98ක්ම තියෙද්දි ඌව තමයි 9ක්ම කියන්නම්කෝ. 99.9ක්ම කියන්නම්කෝ. ඌව තමයි වැඩි නඩත්තු වශයෙන් ගොඩක් තියෙන. මොකද්ද? බිරිඳ විසින් සැමියාගෙන් නඩත්තු ඉල්ලන්න පුළුවන්. අමතරව සැමියා විසින් බිරිඳ නඩත්තු ඉල්ලන්නත් පුළුවන්. නීතිය අනුව පුළුවන්. සැමියා විසින් බිරිඳගෙන් නඩත්තු ඉල්ලන්න පුළුවන්. සැමියා විසින් බිරිඳගෙන් නඩත්තු ඉල්ලන්න. තව අවුරුදු 26ට අඩු 26ට අඩු අවිවාහක රැකියා විරහිත අවුරුදු 26ට අඩු රැකියා විරහිත අවිවාහක දරුවෙකුට දෙමව්පියන්ගේ නඩත්තු ඉල්ලන්න පුළුවන්.
අවුරුදු 26ට අඩු අවිවාහක රැකියා විරහිත දරුවෙකුට දෙමව්පියන් නඩත්තු ඉල්ලන්න පුළුවන්. තව එකක්. දෙමව්පියන්ට දරුවන්ගේ නඩත්තු ඉල්ලන්න පුළුවන්. තව එකක් තියෙනවද? දෙමව්පියන්ට දරුවන්ගේ නඩත්තු ඉල්ලන්න පුළුවන්. එච්චරද නෑ. තව එකක්. දරුවන්ට පුළුවන් 26ට අඩු නම් අවිවාහකයි නම් නඩත්තු ඉල්ලන්න පුළුවන් කාගේ? දෙමව්පියන්. දෙමව්පියන්ට දරුවන්ගේ නඩත්තු ඉල්ලන්න පුළුවන්. හරි. තව එක අවස්ථාවක්. මොකද්ද? අවුරුදු ආබාධිත දරුවෙකුට දෙමව්පියන්ගේ නඩත්තු ඉල්ලන්න පුළුවන්. දරුවා ආබාධිතයි. අමතක සලකන්නේ නැහැ. නීතිය අනුව නඩත්තු ඉල්ලන්න පුළුවන්. ආබාධ දරුවෙකුට දෙමව්පියන්ගේ නඩත්තු ඉල්ලන්න පුළුවන්. වයසක් අදාළ වෙන්නේ නැහැ. වයස නොසලකා නඩත්තු ඉල්ලන්න පුළුවන්. කාගෙන්ද? දෙමව්පියන්. හරි මම කියන්නම්. බිරිඳට පුළුවන් සැමියාගේ නඩත්තු ඉල්ලන්න පුළුවන්. සැමියාට බිරිඳ නඩත්තු ඉල්ලන්න පුළුවන්. 26ට අඩු අවිවාහක රැකියා විරහිත දරුවන්ට දෙමව්පියන්ගෙන් ඉල්ලන්න පුළුවන්. දෙමව්පියන්ට දරුවන්ගෙන් ඉල්ලන්න පුළුවන්. ආබාධ දරුවන්ට දෙමව්පියන් ඉල්ලන්න පුළුවන්. දරුවගේ වයස අදාළ වෙන්නේ නැහැ. ඒක හරි. අධිකරණයක ලේඛකාධිකාරී කියලා කියන්නේ කවුද? ලේඛන භාරකරුද? නෑ දෙයනේ. ලේඛන භාරකරු කියලා කියන්නේ ලේඛකාධිකාරී කියලා කියන්නේ රෙජිස්ට්‍රාර්වරයා. උත්තරේ රෙජිස්ට්‍රාර්වරයා. 507 කිසියම් නිලධාරියෙක් ලබාගත් මූලික කොටස අඩු කරන්න පුළුවන්. පුළුවන්. වැරදිලා ගණනය කරලා තිබුණොත් ඔව් අපේ එකපාර සිද්ධ වුණා මම උසාවියේ මතක නැහැ. මම ඒක අවශ්‍ය නැහැ කියමුකෝ. එයාට ග්‍රේඩ් 1 නැතුව ග්‍රේඩ් 1 පඩි ගෙවාගෙන. ප්‍රොෆෙෂනල් එක වගේ අය කර. ඒක බේසික් ග්‍රේඩ් 1 වල ප්‍රොමෝෂන් නේ ඉන්ක්‍රිමන්ට් වැඩි වෙන්න එපා. ඉන්ක්‍රිමන්ට් එක ආයෙත් ඉදිරි පඩි ආයෙත්. එහෙනම් නිලධාරියෙකුගේ අඩු කරන්න පුළුවන් ද මූලික වැටුපක් අඩු කළ හැක වැරදි ගණනය කිරීමක් හේතුවෙන් වැරදි ගණනය කිරීමක් වුවහොත් වැරදි වැටුප් පරිවර්තනයක් සිදු වුවහොත් අය කරගන්න පුළුවන්. ලියා ගන්න. එක වැරදි ගණනය කිරීමක් සිදු වුවහොත් වැරදි ගණනය කිරීමක් සිදු වුවහොත් ඒ මූලික වැටුප අඩු කරන්න පුළුවන්. දෙක වැටුප් පරිවර්තනය කිරීමේදී වැරදක් සිදු වුවහොත් වැටුප් පරිවර්තනය කිරීමේදී වරදක් සිදු වුවහොත් අය කරගන්න පුළුවන්. අපි ඒක යටින් ගහන්නේ මොකද්ද? අර පරිවර්තිත වගු යටින් ගහන මොකද්ද? වැරදි ලෙස ගණනය කිරීමක් තිබුණොත් මේක ආය කරගන්නවා කියලා ගහන්නේ. හැබැයි සමහර පරණ ලොක්කු කියන මොකද්ද? පරණ ලොක්කු නෙමෙයි දැනුම් තේරු නැති කට්ටිය මොකද්ද කියන්නේ? පරණ දැනුම් තේරු නැති කට්ටිය මොකද්ද කියන්නේ? මූලික කොට අඩු කරන්න බෑ, දුන්න පඩියක් අඩු කරන්න බෑ. එහෙම කෙරේ එහෙම එකක් නැහැ. ඇයි මේකදී ඩිවෝට් කරත් වැටුප් පරිදි අඩු කරන්නේ? වැටුප් පරිදි අඩු කිරීම සිදු වෙන එක තමයි. ඒක තව එකක් ලියා ගන්න. වැටුප් පරිදි අඩු කිරීමකදී මූලික වැටුප අඩු කරන්න. ඒක තව එක අවස්ථාවක් තියෙනවා. වැටුප් පරිදි අඩු කිරීමකදී වැටුප් පරිදි අඩු කරන්න. කෙනෙක්ගේ පඩිය අඩු කරන්න. දැන් කෙනෙක්ගේ පඩිය අඩු කරන්න බෑ කියලා කවුරු හරි කිව්වොත් ඒක පට්ටපල් බොරුවක්. අවස්ථා දෙක තුනක්ම තියෙනවා. එක වැටුප් පරිදි අඩු කරොත්. දෙක වැරදි ගණනය කිරීමක් කරලා තිබුණොත් තුනට පරිවර්තනයකදී වරදක් සිදු වෙලා තිබුණොත් ඒ අවස්ථාව තුනේදී මූලික වැටුප වැඩි තිබුණොත් අඩු කරන්න. ඒක හරි. අතීතයේදී පෞල් අධිකරණ බලය වර්තමානයේ ක්‍රියාත්මක කරන කවර අධිකරණයකද අපි දන්නවා? දිසා අධිකරණය. උත්තරේ දිසා අධිකරණය. 529 අන්න ප්‍රශ්නයක්. ප්‍රායෝගිකව දැනගන්න ඕන දෙයක්. රජයේ සේවකයෙකුට උදෑසන කෑම සහ සවස තේ සඳහා වෙන් කර ඇති කාලය කොහොමද? දවල් කෑමට නම් පැය. සෝරි පැය භාගය. ඇයිනේ පැය භාගයයි ලන්ච් අවර් එක කියලා කියන්න බෑ. පැය භාගයේ තියෙන. කොහෙද කියන්නේ ආයතන සංග්‍රහය කියන්නේ. ආයතන සංග්‍රහය කියනවා දිවා භෝජනය සඳහා වෙන් කර තියෙන කාලය පැය භාග. half an hour lunch hour නෑ. හොඳේ hour කියන්නේ පැයක්. පැය භාගය. උදෑසන කෑමට
හවස තේ බොන්න උදේ තේ බොන්න TikTok යන්න YouTube යන්න Facebook යන්න ඒවට ඔක්කොට වෙන් කරලා දෙන කාලේ. කොයිද ආයත සංග්‍රහය? සරේ අහගන්න. තවල් කෑමට පැය භාගයයි. අනිත් බොහෝකටවත් කාලයක් වෙන් කරලා නැහැ. ඒ තමන් රාජකාරියේ දැන් උදෑසන කෑම දුර කරන කෙනෙක් ප්‍රායෝගිකව දේ කරනවා තමයි ඒක ඉතින් නතර කරන්න බෑනේ. හවස තේ එක උදේ කුරත් තේ එක බොන අපිට කරනවනේ. ඒක ඉතින්. නමුත් කාලයක් වෙන් කරලා තියෙන උත්තරේ කාලයක් වෙන් කරලා නැහැ. යතේ එක බොණ්ඩ ගියා. එහෙම අහන්න පුළුවන් අතේ බොණ්ඩ කොච්චර වෙන් කරද්ද කියලා අහන්න පුළුවන් දන්න කෙනෙක් ආ. උදෑසන කෑමට සවතේ පාන්ට වෙන් කරපු කාලය කොච්චරද? ඒවා සඳහා වේලාවක් වෙන් කර නොමැත. මේ සඳහා වේලාවක් ආයත සංග්‍රහය වෙන් කර නැහැ. ආයත සංග්‍රහය වෙන් කර තියෙන එක අවස්ථාවක් විතරයි. මොකද? දවල් කෑමට. ඒ කොච්චරද? පැය භාග. උත්තරේ දවල් ආහාර. පමණක් පැය භාගයක් වෙන් කරලා තියෙනවා. අනිත් ඒවට වේලාවක් වෙන් කළා නැහැ. ඊට පස්සේ පැය 8ක පොරොත්තු රාජකාරිය සඳහා ලැබෙන මුදල කොච්චරද? පොරොත්තු රාජකාරිය කියන මොකක්ද අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. පොරොත්තු රාජකාරිය කියලා කියන්නේ හදිසි කැඳවීමකට යටත්ව කිසියම් රාජකාරී ස්ථාන හොඳවා තියාගෙන ඉන්න අවස්ථාව. හදිසි කැඳවීමකට යටත්ව රාජකාරී ස්ථාන තියාගෙන ඉන්නවා. එයාලට නිදා ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ආවොත් කතා කරොත් විතරයි යන්නේ. ඔයගොල්ලෝ ප්‍රශ්න නැති එකතර ගෙවන්නත් ඕනේද? වැඩක් නැහැ නේ ඔහෙනේ අපිට පැය 8ක් නිකන් ඉන්න පුළුවන් පොරොත්තු රාජකාරිය. හදිසි කැඳවීමක් ආවොත් තමයි යන ඔය ඉලෙක්ෂන් ඩියුටි වලදී එහෙම දාලා පොරොත්තු රාජකාරිය දා. මේ හිටියොත් සල්ලි හම්බ වෙනවද කියලා කියනවා. පොරොත්තු රාජකාරියට සල්ලි හම්බ වැඩක් නැහැ නිකන් ඉන්නේ. උත්තරේ තියෙයි. හැබැයි ප්‍රශ්නේ මොකද්ද? අපි ඉන්නේ රජයේ සේවය වෙනුවෙන් ඉන්නේ නිසා. ඒ නිසා අපිට ගාණක් ගෙවන කොච්චර ගෙවනවද? අතිකා වේ සඳහා හිමි විය යුතු අතිකාල මුදලින් භාග. ඔව්. අතිකාල මුදලින් භාග. දැන් ඉතින්ද පැය 8කට ලැබිය යුතු අතිකාල මුදලින් භාගයක් මේ සඳහා ලැබේ. පැය 8කට ලැබිය යුතු අතිකාල මුදලින් භාගයක් මේ සඳහා ලැබේ. පැය 8කට ලැබිය යුතු අතිකාල මුදලින් භාගයක් මේ සඳහා අදාළ නිලධාරියාට ලැබේ. ඊගා පැය 8ක පොරොත්තු රාජකාරී කරොත් එන හම්බෙන්නේ පැය 4ක OT කරා වගේ තමයි. පැය 4ක OT කරා වගේ තමයි. ප්‍රශ්නයක් අපෙන් අහනවා මුද්දල ගාස්තු ගෙවිය යුතු නොවන අඩු විශේෂ වන්දින අඩු විශේෂය මොකක්ද? රියානතුරු වන්දින අඩු. රියානතුරු වන්දින අඩුවකදී කවුද පැමිණිලි පාර්ශ්ව? මගේ කෙනෙක් ක්‍රියානතුරක මිය ගියොත් මම වන්දියක් ඉල්ලනවා නම් මම මුද්දර ගාස්තු ගවන්න ඕනේ. පැමිණිල්ල මුද්දර ගාස්තු ගවන්න ඕනේ. පිට් එක ගවන්න ඕනේ. පැමිණිල්ල මුද්දර ගාස්තු ගවන්න ඕනේ. කියන්න මුද්දර ගාස්තු ගෙවින වන්දින අඩු විශේෂය රියානතුරු වන්දින අඩු රිය අනතුරු වන්දින අඩු මෙහිදී පැමිණිල්ල මුද්දර ගාස්තු ගෙවිය යුතු නොවේ. මෙහිදී පැමිණිල්ල මුද්දර ගාස්තු ගෙවිය යුතු නොවේ. පැමිණිල්ල මුද්දර ගාස්තු නොවේ. කට්ටිය යන්න එපා 155 පසතු 4යි තියෙන්නේ ඒ අහලම යමු. දුයිමත නම් දුයිමත ඇතේ වහන්සික වැඩ වහන්සිය ඇතේ. මන්නේ පොඩ්ඩක් කලින් ඉන්නකෝ. තමයි නේද? චූටි කාලේ අපි කිව්ව මොකද්ද? ඉගෙනීම කටුවත්තකි එහි ඵලය මල්ලත්තේ කියලා චූටි කාලේ කිව්වේ. තමයි මේ කටු තමයි දැන් කන්නේ. ක්ලාක් මොන කෙනෙක් ක්ලාක් මහත්තයෙක් ග්‍රේඩ් 1 හම්බ වෙනකන්. දැන් ග්‍රේඩ් 1 රිසල්ට් ආව ළඟදී ඒගොල්ලෝ සුප්‍ර දාන්නත් පුළුවන්. සුප්‍ර හම්බුනොත් රෙජිස්ටර් පඩිය හම්බුනේ. ඉතින් කොහොමද කැපකිරීම? තමයි ඊපස්සේ 531 උත්තරේ 531 උත්තරේ රියානතුරු වන්දින අඩු. මෙහිදී පැමිණිල්ල මුද්දර ගාස්තු ගෙවිය යුතු නොවේ. 532 CCD හා CID ලෙස හඳුන්වන ආයතන දෙක තුනක්. CCD කියලා කියන්නේ කොළඹ ක්‍රිමිනල් ඩිවිෂන්. කොළඹ අපරාධ කොට්ටාශය. ලංකාවේ බරපතල අපරාධ නඩු හොයන ප්‍රධාන ආයතන දෙකක් තියෙනවා. එකක් තමයි CCD අනිත් එක CID.
CCD කියලා එක දෙබර තමයි බ්‍රාන්ච් එක තියෙන්නේ. CCD කියලා කියන්නේ කොළඹ ක්‍රිමිනල් ඩිවිෂන්. කොළඹ අපරාධ කොට්ටාශ. ඒක අපරාධ අඩු හොයන තැනක්. CID ක්‍රිමිනල් ඉන්වෙස්ටිගේෂන් ඩිපාර්ට්මන්ට් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. පුටුවේදී හතරෙන් තට්ටුවේනේ. හත තට්ටුව අරන් යනවා කියන්නේ CID අරන් යනවා කියන එක තමයි. CID අරන් ගිහලා ප්‍රශ්න කරද්දී ඉතින් කියන්න ඕනේ නැහැ. මොකද්ද? කියවෙනවා. කියවෙනවා හොඳේ කියවෙනවා. CCD එකත් වියත් එහෙම තමයි. ඒ හොඳට සලකනවා. CCD කොළඹ ක්‍රිමිනල් ඩිවිෂන්. CCD CID කොළඹ ක්‍රිමිනල් ඉන්වෙස්ටිගේෂන් ඩිපාර්ට්මන්ට් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙකම අපේ රටේ අපරාධ නඩු සම්බන්ධයෙන් විමර්ශනය කරන්න පත් කරපු ආයතන දෙකක්. පස්සේ ලිස්පෙන්ඩනය භාවිතා වන්නේ කුමන නඩුවලදීද? නඩු වර්ග දෙකක් තියෙනවා. බෙදුම් නඩු හා උකස් නඩු. බෙදුම් නඩු හා උකස් නඩුවලදී තමයි ලිස්පෙන්ඩනයක් භාවිතා වෙන්නේ. ලිස්පෙන්ඩනය භාවිතා වන්නේ බෙදුම් නඩුවලදී හා උකස් නඩුවලදී. ඊගා අධිකරණ මිනිසුතුමාගේ අවසරයකින් තොරව නඩු වාර්තා පිටපත් ලබා ගත හැකි කුමන අධිකරණ? ජජ්ගෙන් ඕඩර් එකක් ඕනේ නෑලු. එහෙම නැතු පිටපත් ගන්න පුළුවන් පුළුවන්. මොකද ඒක දිසාධිකරණය. දිසාධිකරණය පිටපත් ගන්න ජජ්ගේ ඕඩර් එකක් ගන්න අවශ්‍ය නැහැ. දිසාධිකරණ. දෙක වාණිජ මහාධිකරණ. අඩුකතුමාගේ ඕඩර් එකක් ඕනේ නඩුවර පිටපත් ලබා ගන්න. ඔය දෙකේ ඕනේ නැහැ. සිවිල් අභ්‍යාචනා මහාධිකරණය සර්ටිෆයිඩ් කොපි ගන්න පුළුවන්. පස්සේ අතිකාල දීමන ලබා ගැනීම දින රාජකාරී කළ යුතු අවම පැය ගාන කියනවා. දවසකට පැයක්වත් කරලා තියෙනවා. දවසකට පැයක්වත් කරොත් තමයි එයාට රාජකාරී අතිකාල දීමනා ලබා ගන්න. දවසකට පැයක්වත් වරකට පැය භාගයක් සහ වනසේ දවසකට පැයක්. දවසකට පැයක්වත් කරොත් තමයි එයාට ඌටි ලබා ගන්න හැකියාව. right. හරයි. ඒකට මහන්සි අද මන්දවට කෑවෙත් බඩගිනි පට්ට බඩගින්නකුත් තියෙනවා. උදේට කෑවිදියා දවල්ට කෑවේ නැහැ. දැන් බඩගිනි 10 මාරයි වෙලාව. එහෙනම් අපි ආය හමු වෙනවා හෙට සවස් 3ට ග්‍රේඩ් 1 කට්ටියගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්බන්ධයෙන් මාතෘකාව පාර්ලිමේන්තුව. එනස් දෙනාටම ලස්සන හීන පේන සුන්දර රාත්‍රියක්